රුවන්වැලිගල සුදානවානේ පළමු පන්දුවාරයේ පිළිගැනීම සඳහා අපි මොහොතින් රවුන්ඩ් විකට් ආකාරයටමානේ තුල නියෝජනය කරන තම සාර්ථක දස්කම් දක්වන අයෙක් පිටවාදෝ සක්සු දක්ෂේ පිටිදී වගේම මෙහි පෞද්ගලික අන්තයේ සිටින තිරද තින පිළිබඳවත් අපට බැහැර කරන්නට හැකියාවක් නැහැ. මේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සෙල්ලු පන්දුව තුල අතිශය ජනප්‍රිය අයෙක් මේ දකුණු තින් පිට හසුරුවන ක්‍රීඩකයා මේ විටකදී සටන්කාමී නිමක් දියත් කිරීමේ අපූර්ව හැකියාවක් ඇති අයෙක්. මේ තම කුවාණු තුල කොචිකාඩේ ටීම් සිලෝන් ක්‍රීඩකයන් සමගින් තම දායකත්වය ලබා දෙන යුගයක් තිබෙන්නේ. Sudanam waktu hasda hata kandai ආරම්භක පාන්දුවාන මස්තර සුදානමනේ පළමු පාන්දුවාරේ යොමු කරන්ට මේ ආරම්භක පිටිකරුවන් යුගලය පළමු පාන්දුව පයින්ට ඈත වයි පාන්දුව අස්ථා තිරේක ලකුණුකින් ලකුණු පූර්ව ආරම්භ කර ගන්නවා. පන්දුවාරයකට පන්දු 4කින් යවන පන්දුවාර 5ක පන්දු 20ක් එක්කිනමක් තුල ක්‍රීඩා කරනු ලබන්නේ. වර්ෂ 2011 කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් යුගලය සූදානම් වුණා. දුර්වල පන්දුවක් කිනි පන්දුවක් යොමු කරානේ. පිටිකරුවගේ හිසට ඉහළින් තමත් දුර්වල පන්දුවක් යොමු කරනු ලැබුවා. තිරේක ලකුණු දෙකක් දැන් මේ ප්‍රථම පන්දුවාරය තුලම ලබා දී තිබෙනවා. Terus banget ya. Jalan tuh. Pandu berharap dia lebih lagi sebentar. Sima bahasa ini. Mahiri. Ini sudah hampir mereka ini. Cima betul pandu kira pindah di Genava. Itu mereka tuh apa mana ini mana misasi diri. Mulai dari sekarang, mulai tunai. Lakukan tunai melakukan senjata. Itin, මේ නිවේදනයේ අනේ පිටන කණ්ඩායමේ අතිරේක හැකියාව තිබෙනවා නීති වශයෙන් මේ ක්‍රීඩා පිටේ සිප් පිළිබඳව දැක බලා ගන්නට. Melakukan senjata lakukan tunai Sudanam dapat dikeruat tidak pitikal nanti itu lah dulu lah puluh semak agak hari anak anak sekolah berapa kali ni itu asyik berdawa gana tipu apurwa sawak mag hari ini laki yang mustahil dia anak sekolah berapa penuh kan oleh buah ni itu asyik tahu muhutak sima waktu lah ni hasilnya masih kerana ni itu asyik berdawa berapa lakuin dari tipu nahiri melakukan senjata lakunu tunai tamat pertama panduare ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ මේ වමුතින් මාධවේගී පන්දුවාරයක් යොමු කරන ගෙඩිකයා තවමත් ඔවුන් නිවැරදි ලක්ෂ්‍ය තුල මේ පන්දුව පත්‍ර කිරීම සිදු කරන අය කිසිසේත් මේ පිටිකරුවන්ට රිසිසේ පහරවල කරන්නට හැකියාව උදා කරගෙනත් නැහැ. එවලා ලොකුට ස්පන්දුවක් සියන්නේ පන්දුව යනවා අඩි බැගොඩ් ස්කෝලේ කලාපයට උරගෙන බාර කරාදී එක් ලකුණක් පමණයි.
ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 4යි මේ ප්‍රථම පාන්දු වාරයේ ක්‍රියාත්මක වදී පාන්දු එකට පාන්දු 4යි 5ක් ක්‍රීඩා කරමින් තිබෙන්නේ පාන්දු 20ක් මේ කිරීමක් තුළ තරග කරනවා. ඉතින් මේ පාන්දු 20 තුළ ලකුණු 45ක 50ක ඉලක්කය පිළිබඳව ඊට වශයෙන්ම කල්පනා කර බැලිය යුතුයි. මේ පිටිකරුවන්ට පාරාදීසයක් බදු නිර්සනිරෝධ ක්‍රීඩාංගණයේදී Ramania Pratt, Alan Kalupnov jai pandu parak kisota Sima Vasani di pandu nakual kiragano Lailana Kalapi pandu rakina taramak di Piscalik saha di Pesakalu Kalapi Dewi me Safta kudu pandu nakual kiragano tahundin di pandu tadi kiragano dan palamu pandu ware tulame me dakuna pitikaruage inima vinashya pat kiragamin අදිව පාන්දු වාරයක් චෙම් කළේ නීත වශයෙන්ම ලකුණු 4කට කඩුලක් අත් කර ගනිමින් ඉතා සාර්ථක පාන්දු වාරයක් නිමා කළා. වමතී නෝවද විකට් ආකාරයෙන් පැමිණි මද වේගයෙන් පාන්දු යවනා පාන්දු යවනා සුදානම් වන්නේ මේ දෙවන පාන්දු වාරයේ යොමු කිරීම සඳහා නුවන් සුදානම් වන්නේ මේ නිමේ දෙවන පාන්දු වාරයේ යොමු කරන්නට සමාන රෂාන් පැමිණ තිබෙන්නේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 4යි. මේ මිනුවම්ගොඩ නාලන්දාවට සම්පූර්ණ ගෞරවය හිමි වෙන ඔවුන්ගේ ආදි ශිෂ්‍ය සංගමයේ විසින් ඉතාමත් අභිමානවත් අයුරින් මේ දසවන වතාවට සංවිධානය කරනු ලබන අදල් අනුසංගම් මේ සෙහෙළු පන්දු ක්‍රිකට් තරග මාලාවේ මූලික වටේ පළමු තරගයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. Sudah mak bikin pandu awana, pandu sampai ke maghari dia pandu action ke oleh kisah tadi ubai pandu akne sign Tuhan kerana akhirnya kelakon akik tuani is semangin dan lakon sangkyawa lakon bahawa terjadi kerajaan di mana sudah apilnya lakon akik kerana pandu Gurleti pattu kerana pandu itu orang pandu pahara kela kerana lonon kalapi itu lek lakuna akhir gano ame kalakuna samagin dan mulakun sankhyawa lakun hayai lakun hayai mulakun sankhyawa dan mama pitikawa rajin dan ක්‍රීඩා පිටියට සම්බන්ධ වී තිබෙන්නේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි. මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ඉන්නේ දෙවන පාන්දු වාරය. සුදානම් රෂා පාහර බලක් තියුණු පාන්දු ආක්ෂන් කරානේ මේ ජොක්කලෙති පත්ත කරන පාන්දුවට ස්වක්සි පහරකට උත්සාහ කළා. පාන්දුව පිටේ රවටා ගන්නේ නැහැ. මේ අවස්ථාවේදී ඉස්සරහ පාද අතිරේක ලකුණක් එකතු කර ගන්නවා මුල් ලකුණු සංඛ්‍යාවට. දැන් ලකුණු 7යි. ලකුණු පූර්වයේ තවමත් මේ වර්ෂ 2011 අනු කණ්ඩායම ඔවුන්ගේ සුපුරුදු රිද්මේ සොයාගෙන නැහැ ක්‍රීඩා පිටිය තුල. මේ නිවේදනය වර්ෂ 2020 කණ්ඩායම සහ 2022 කණ්ඩායමේ නායකවරයාට वर्ष 2020 सह 2022 කණ්ඩායමේ නායකවරයා ඉක්මනින් සම්බන්ධ විය යුතු ප්‍රධාන ලකුණු පූර්ව ආසන්නයට මින් අනුතරව පැවැත්වෙන තරගයේ කාසිය වාසිය උරගා බැලීම සඳහා වර්ෂ 2020 සහ 2022 කණ්ඩායමේ නායකවරුන් දෙපළටයි මේ ගෞරවනීය ආරාධනය. ඔබට ඉක්මනින් සම්බන්ධ විය යුතුයි. මින් අනුතරව පැවැත්වෙන තරගයේ කාසිය වාසියට උරගා බලමින් තරග කරන්නට ඉක්මනින් එන්නට ඕන. වර්ෂ 2020 සහ 2022 අනු කණ්ඩායම් වල නායකතුන් දෙපළ නෞක පිටිකරුවා දමින්ද දැන් ක්‍රීඩා පිටියට සහභාගී වී තිබෙන්නේ. සාර්ථක පාදු ආක්ෂේප කරමින් පාලනය කළ මේ දකුණු පිටිකරුවාව මේ විශේෂ දැනුවත් කිරීම
මේ අපූර්ව අනුසංගම සහිත පන්දු ක්‍රිකට් තරග මාලාවේ තවමත් ඔබගේ කණ්ඩායම් ලියාපදිංචි වී නොමැති නම් ඉතා ඉක්මනින් ලියාපදිංචි කටයුතු සිදු කර ගත යුතුයි. ඒ වගේම මේ ආදිශ සංගමයේ වෙනුවෙන් ඔබ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු වෙනවා. ඒ වගේම මේ බෝට් එකේ හිමානතම් මේ පාද යාත්‍රාවේ අපට ලබා දී තිබෙන ටී-ෂර්ට් තිබෙනවා. ඉතින් ඉතා සානදායි මිලකට අද මේ ප්‍රධාන කාර්යාලයේ ලබා ගැනීමේ හැකියාවලු තිබෙනවා. ඉතින් මේ පිළිබඳව දැනුවත් කරන්නයි මේ නිවේදනය නිකුත් කරන්නේ. ඉතා ඉක්මනින් සියලුම කණ්ඩායම් වල සමාජිකයන් මේ තරග මාලාව තුළ ලියාපදිංචි වීම සිදු කළ යුතුයි. ඒ වගේම මේ ආදිශිෂ්‍ය සංගමයේ වෙනුවෙන් ලියාපදිංචි කටයුතු ඉතා ඉක්මනින් කර ගන්නට ඕන. ඒ වගේම තවත් මතක් කිරීමක් තිබෙනවා. ඉතින් මේ බෝට් එකේ නලන්දා බෝට් එකේ ටී-ෂර්ට් තිබෙනවා මීඩියම් සහ ලාර්ජ් සයිස්. ඉතින් ඉතාම සහනදායී මිලකට ඒවා අද ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. දුර්වල ෆොටෝස් පාදුවට විශාල පාදු පහරක් කියලා කරන්නේ ඩිෆයිල් කලාපයේ ඉහළින් මේ දුර්වල පාදුවට දැවැන්ත පාදු පහර එල්ල කළා. ඒ ලකුණු 6ක් බවට පරිවර්තනය කර ගන්නවා. දුර්වල පාදුවක් විතර ලබා දුන්නේ. ඒ සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14 බවට වැඩි කරගෙන තිබෙන දුර්වල ෆොටෝස් පාදුවක් පිට ලැබුවා. ඒ රසායනික නාටක ප්‍රමිනීමක් සිදු කළේ තේන ආක්‍රමණය ක්‍රමයේ දකුණු අප්‍රිකාරුවන්ව පාලනය කරන සාර්ථක පාදුවක් ඉවතට යොමු කරනු ලැබුවා. අනවබෝධයෙන් පිට ගෙනාවේ මේ දකුණු අප්‍රිකාරුවා විසින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි මේ ඉනිමේ තුන්වන පාදුවාරයේ ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ. මේ නැවතත් මතක් කිරීම තිබෙන්නේ වර්ෂ 2020 සහ 2022 අනු කණ්ඩායම් වල නායකයන් දෙදෙනාට. වර්ෂ 2020 සහ 2022 අනු කණ්ඩායම් වල නායකයන් දෙදෙනා ඉක්මනින් එන්නට ඕන. මින් අනතුරුව පැවැත්වෙන තරගය සඳහා කාසිය වාසිය උරගා බලන්න. මේ තරගය අවසන් වුණාම ඔවුන්ගේ තරගය තිබෙන්නේ. ඉතින් බන් පිටුයි. ඒ වගේම මේ තරගය තුළ අස්සිය වාසිය උරගා බැලීම සිදු කළ හැකි ආත්මන්ගේ තහවුරු කරගෙන සිටිනවා නම් පමණයි. ඉතින් ඉක්මනින් ලියාපදිංචි ගැනීම සිදු කර යුතුයි. සියලු කණ්ඩායම් තවත් ඉතාමත් ස්වල්ප මොහොතක කාල පරතරයක් තමයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඉක්මනින් ඔබගේ ලියාපදිංචි කටයුතු සිදු කරගෙන මේ තරග මාලාව තුළ ක්‍රීඩා කිරීම සඳහා සම්බන්ධ වෙන්න. නැවතත් මේ මතක් කිරීම 2020 සහ 2022 කණ්ඩායම් වල අනු කණ්ඩායම් වල නායකවරුන්ට ඉතින් එම කණ්ඩායම් ටිකේම නායකවරුන්ට දෙපළ ඉතා ඉක්මනින් එන්න ඕන. මින් අනතුරුව පැවැත්වෙන තරගයේ කාසිය වාසිය උදා බලමින් උන්ගේ තරගයේ ක්‍රීඩා කර ගැනීම සඳහා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 21යි පන්දුවාර 3ක් නිමාව දැක තිබෙන්නේ. පන්දුවාරකට 7.0ක සාමාන්‍ය දල වේගයක් ලඳවාගෙන ක්‍රීඩා කරනවා. සූදානම් මේ සිවුවන පන්දුවාරය යොමු කර ගැනීම සඳහා නිරංජන් සුබානවනි සිවුවන පන්දුවාරය යොමු කරන දුර බලන්න කෙටි පන්දුවට පුරාවන්ගේ පුරුපන්දු පහරයි කියලා කරන්නේ රීමිඩික කලාපයේ ඉහළින් ඉගිලී ගිය මේ විශ්වාසනීය පුල් කිරීම සිදු කරන ලැබුවා. එලකුණු 6 බවට පරිවර්තනය වෙනවා. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 27 බවට වැඩි කරගෙන තිබෙන්නේ. කෙමෙන් ගෞරවාන්විත ලකුණු පූර්ව නිර්මාණය කරගනිමින් තිබෙන අවර්ෂ 2011 ක්‍රීඩකයන් උරසන්තකයි මේ නිවේදනය වර්ෂ 2020 කණ්ඩායමේ නායකතුමාට. ඉතින් ඔබට නැවත වරක් පුනපුනා කියන්නට අවශ්‍යතාවයක් නැහැ. वर्ष 2020 කණ්ඩායමේ නායකවරයා ඉතාමත් ඉක්මනින් එනකම් ඔබගේ කණ්ඩායමේ ලියාපදිංචිය තහවුරු කරගනිමින් කාසිය වාසිය උරගා බැලීම සඳහා සම්බන්ධ විය යුතුයි.
මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 28යි. මේ 29 වන ලකුණ එකතු වන්නේ දුර්වල පිටින්ට ඈතින් යොමු කරන වයිට් පාන්දු ආක්ෂේප ක්‍රමයෙන් අතිරේක ලකුණක් එකතු වුණා මුල් ලකුණු සංඛ්‍යාවට. මේ නිවේදනය වර්ෂ 2020 කණ්ඩායමේ නායකවරයාට කරන අවසන් නිවේදනය. ඉතින් ඔබට කරන අවසන් නිවේදනය ඔබ ඉතා ඉක්මනින් එන්නට ඕන ඔබගේ තරගය ආරම්භ කර ගන්න. යම් හේකින් ඔබ හැකියාව නොලැබුණොත් තව මිනිත්තු 5ක පමණ කාල සීමාවක් තුළ ක්‍රීඩා පිටියට මේ ප්‍රධාන තරග සංවිධායකයින් හමුවන්න සිදු වුණ ඔබගේ තරගයේ ප්‍රතිවාදී කණ්ඩායමට ජයග්‍රහණයකින් ලබා දෙන්නට තියෙන නිසා ඉතා ඉක්මනින් සම්බන්ධ වෙ යුතුයි. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕන අංක 3 සහ 4 ක්‍රීඩා කරන 99 සහ 88 කණ්ඩායම් දෙකට ආරාධනා කර සිටින නායකවරුන් දෙපළට කාසිය වාසිය උරුටා බලන්න සම්බන්ධ වන ලෙස 98 කණ්ඩායමේ නායකවරුන් දෙපළට ආරාධනා කර සිටිනවා. ඉතින් මේ තරඟ පිළිවෙල අනුපිළිවෙල කලින්ම ගන්නවා. අප වේලාස්සන මේ තරම් කාලසටහන උරුගා බැලුවා. ඉතින් තමන්ට ලබා දී තිබෙන වේලාවට ක්‍රීඩා පිටියට සම්බන්ධ වීම කණ්ඩායම් නායකයාගේ තමයි. ඉතින් ඒ නිසා තමන්ගේ කණ්ඩායම ඉතා ඉක්මනින් මේ ක්‍රීඩා පිටියට සම්බන්ධ කරමින් තරඟ කරන්න කටයුතු කරන ලෙස දැනුවත් කරනවා. ඒ අතර වාරයේදී දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 36 බවට වැඩි කරගෙන තිබෙනවා. ඉතා හොඳ ලකුණු පුරවක් දැන් නිර්මාණය කර තිබෙනවා. ඔක පන්දවන්න නුවන් පැමිණ තිබෙන්නේ මේ සංකල්ප පාදු යමුවක් ඇති අයෙක් නීත වශයෙන්ම පිටක සෙමෙන් පිටක වේගයෙන් තමත් හොඳින් මේ පිටකරුවන් පාලනය කරන අපූර්ව හැකියාවක් ඇති අයෙක් පැමිණ විගසම සුබදායි උදෙසන ප්‍රාර්ථනා කරමින් සාහසික සුපේ පාදු පාරයි කෙලෙන්නේ මේ වමතින් පිටාසුල කෙරෙකියා රජිත නීත වශයෙන් මේ සින්න නුවන්ට ප්‍රබෝධමත් උදෙසන ප්‍රාර්ථනා කළා. ආදේකාර පාදු පහරයි කියලා කෙනොලවේ වයලනොන් සංකල්පෝන කලාපයේ ඉහිරින් ගිලී ගිය මේ ආකර්ෂණීය සුක්ෂේ පාදු පහරයෙන් කළා. රාජ්‍ය ක්‍රියාත්මකයි මේ තමන්ගේ අත්පොගේ පිටිකරුවන් දෙන්නාම ද පුල් සංඛ්‍යාවකට ක්‍රීඩාගත වෙන විශ්වාසනීය පිටිකරුවෙනිමක් ක්‍රීඩා කරමින් සිටින්නේ. මේ දවසේම හරිය අපූර්ව පිටිකරුවෙනිමක් ක්‍රීඩා කරමින් සිටිනවා. වමතින් පිටාසුන කෙරෙකියා රජිත මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 43යි. තවත් නීති අනුකූල පන්දු 3ක් යොමු කර ගන්න යුතුයි. එවරයි පාලල් වැනීම සාර්ථක නැහැ. පිට ඉහළ ධාරයක වදින පන්දුව එක් ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගන්නවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 44යි. ලකුණු 44යි මුල් ලකුණු සංඛ්‍යාව. තුමින්ද දැන් පිටි කරන අතේ දකුණු පින් පිටහසෝන කෙරෙකියා විශාල හයි පාරවල් දෙකක් සමග ඉනිවත සෙට් කෙරෙකියා එවර පන්දුව පිටේ යනවා ඩිෆ්ලයි ලයින් කරපේට එකකුලකින් සැහිම් කරපත්වන්න සිදු වුණා. මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 45යි. තවත් නීති අනුකූල පන්දු දෙකක් සමන් එක් පන්දුවක් යොමු කරගත යුත්තේ. ඉනිමේ අවසන් පන්දුව යොමු කරගත යුතුයි. සුදානම් රාජිත ආරදීනික් තුල මේ කුඩා ටෙනිස් පන්දුව විශාලව දකින වමතේන් පිටාසුවන තර්ජනාත්මකව පිටිකරුවා යෝදෙරහිව උවයි පන්දුව අක්ෂම කරානේ පිටිට තරමක් ඈතින් යොමු කරන පන්දුව ප්‍රධාන විනිශ්චයකාරතුමා ඉක්මනින් අවබෝධ කරගත්තා මේ වයි පන්දුවක් බව. ඒ මතර එක ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 46යි. හයයි මුල් ලකුණු සංඛ්‍යාව. සුදානමික අවස්ථාන් පාදුව එල්ලකන ඔන්ට්‍රයි පාදු පාරවයි ගොනෝන් කලාපේ තුල තෙහෙර දරනවා. නීත වශයෙන් මයිතා දුර්වල පාදුවක් කිව්වා. කලාපේ පාදු රකින ඉතාමත් පරීක්ෂා කරාරේ පාදු රකීමක් සිදු කරන වේ. නීත වශයෙන් රැකගත් කරන තිබූ පාදුවක් අත්හැර දැමුවයි සමගින් ලකුණු 50 වාර්තා වනවා. නියමිත පාදුවාර 5 අවසානයේදී මේ පාදුවාර 5 අවසානයේදී ලකුණු 50 ලකුණු ලක්ෂ්‍ය සම්පූර්ණ කරගත්තා. ඉතින් දැන් මේ ලක්ෂ්‍ය ලකුණු 51ක් ජයග්‍රහණය සඳහා
මෙන් නිවේදනය වර්ෂ 2020 කණ්ඩායමේ නායකවරයාට ඔබ තවමත් මේ ප්‍රධාන ලකුණු පුරුවට සම්බන්ධ වී ඉන්නේ ඔබගේ තරගයේ කාසිය වාසිය උරගා බලන්න යම් හේකින් තවත් මිනිත්තු 5ක කාල සීමාවක් තුළ ඔබ මේ ස්ථානයට නොපැමිණියොත් ප්‍රතිවාදී කණ්ඩායමට නිතරම තරග ජයග්‍රහණයක් ලබා දෙන බව තරග සංවිධායකයින් දන්වා සිටිනවා. ඉතින් වර්ෂ 2020 කණ්ඩායමටයි මේ නිවේදනය පිට ඉක්මනින් එන චෝනා තවත් මිනිත්තු 5ක පමණ කාල සීමාවක් තුළ මේ ක්‍රීඩා පිටියට සම්බන්ධ වෙන සිදු කළ යුතු. ඉතින් ඔබ නොපැමිණෙනවා නම් අන්ගේ ප්‍රතිවාදීන්ට නිතරම තරග ජයක් පරිත්‍යාග කරන්නට ඒ නොමාන්තාව පිට ඉක්මනින් සම්බන්ධ වෙයි. ඒ වගේම සියලුම කණ්ඩායම් තව තමත් අඩු කාල සීමාවක් තුළ ඔබගේ ලියාපදිංචිය තහවුරු කර ගන්නට ඕන. ඔබගේ කණ්ඩායමේ ලියාපදිංචිය ඉක්මනින් තහවුරු කර ගැනීම සිදු කර ගන්නට ඕන. සියලුම කණ්ඩායම් විසින් මේ සියලුම අනු කණ්ඩායම් ඉක්මනින් ඔබගේ ලියාපදිංචි කටයුතු සිදු කර ගැනීම සඳහා සම්බන්ධ වී
පිළිබඳව මන අවබෝධයක් තිබෙනවා මේ සින්න දක්වන පිළිකරු නොවන්න ඉතින් අප එක්ක ක්‍රීඩා සමාජයකට ජීස් නෑමට තම මෙහි දායකත්වය ලබා දෙන යෝග්‍යවාදව මේ සින්න එවන ඕට්‍රයි ෆන්ද පහරක් කෙල බලවන කලාපේදී එක්ලකුණා කත් කර ගන්න අන්තේ මාරු කරගෙන අතේ දැන් ලැබෙනවා සිටිජ දක්වන පිළිකරුවාට මුලකුණු සංඛ්‍යාව ලකුණු 8යි 10ක පමණ තලවේගයක් රඳවා ගැනීම සිදු කළේ. අත්වාරයේ තුල ලකුණු 8ක් ලබා ගන්න ලැබුවා. පව්‍යවන්න තුලන් වෙන්නේ දෙවන පාත් පාරේෂක කිරීම සඳහා තුලන් සදානවානේ සක්කල පාදු යමුවක්තේ මధు වේගයෙන් පාදු යවන සුදානවානේ ඉනිමෙන් දෙවන පාදු ආරේෂක කරාට මේ සින්න හීන්දෑර උස්සට දැක්වන අපිරිකරුවාට එනේව පාදුව මොදුවා හරියට සුදානවානේ අප ඉක්මන් කරගමු කියන තරග රාශියක් තිබෙනවා ක්‍රීඩා කර ගන්නදී සියලුම කණ්ඩායම් ඉක්මනින් ඔබගේ තරග ක්‍රීඩා කිරීම සිදු කළ යුතුයි. Bulan sampai kepada muda hari ini dan ketika prospek emang tak harap apa perusahaan ini ketika lagi dia amin dulu lupa kami aksi itu baik main perut negat wabatin magbitin ada orang kecilin di patukan depan tu kini berkau dari kami dari orang nuan main pala perut tapi heki dan ketika lagi ini mai winasir depan kerana Bulan මේ වවතින් මාධවීගේ පාදයාන පිල්වත් ග්‍රාමයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියයි කාර්ය අපූර්ව සැපකාමී පාදයාන එක් මෙන්න පිටිකරුවෙකු ලෙසත් අවශ්‍ය මොහොතකදී තමන්ගේ මේ දායකත්වය ඉතා හොඳින් ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා. අනිත් වශයෙන්ම මේ සින්න තුලා මේ අපූර්ව සේවල පාදු ක්‍රීඩකයාට මුලකුරු සංඛ්‍යාව ලකුණු 8යි දැන් එක් විකට් අපිට වැටී තිබෙනවා. ආරම්භක දැක්වන අපිරිකරුවා ක්‍රීඩාගාරගත වුණා. ශවිල නවක පිරිකරුවා ක්‍රීඩා පිළිවෙල සම්පාදනයේ හොඳ පදයක් සාර්ථක පදයක් මුදා හැරියේ මේ ප්‍රදේන ආක්‍රමණය කරමින් දකුණු පිරිකරුවා තුළට සිතරණ එක්සන්තව මේ පදවයි මුඛ්‍ය ලැබා සම්පූර්ණයෙන්ම පරාජයට පත් වුණායි. Pite gila tarik ke pandu dari sini pandu yana diplomat kalapeet වගන බාස්තරාදී ලකුණයි සිතත් මේ කලකුණ දෙක නම් කිසිසේත්ම කරදරයක් නෙවෙයි හිරිහැරයක් නෙවෙයි මේ පන්දු යවමින් සිටින 2011 ආඩු කණ්ඩායමට ඔවුන් ඊට වශයෙන්ම කලබලයට පත්වන්නේ ඔවුන්ට එරෙහිව විශාල පහරවල් කිහිපයක් එල්ල වෙද්දී ඉතින් ඉක්මනින් මේ විකටුව දවා ගනිමින් තත්ත්වය තවතවත් පසු කර ගැනීම නීති වශයෙන් මේ පන්දු යවන ක්‍රීඩකයන්ට මේ අවස්ථාවේදී යහපත් සාධකයක් මේ අවුට්සයිඩ් එජ් කිය වගේ බඳුව එහෙම නැත්නම් පිටත ධාරයක දැවටෙන බඳුව ඩිප්ලොමැට් කලම්පිය දෝරක් කවල් කර ගනි දෙක ලකුණක් අත් කර ගන්නවා ඒ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි දැන් මේ ඉදිමේ තුන්වන පන්දු ආරේෂක කිරීම සඳහා දමින්ද සූදානම් වන්නේ මේ පිටේ නපුරු දස්කම් දැක්කු පිටිකරුවා සිටිජ සමගින් සමිල්තෙන් විශාල වගකීමක් තිබෙනවා ඉටුකුත ගන්න ඔවුන්ගේ පිටරෙන් විශාල පහරවල් කිහිපයක් එල්ලවීම සිදු වී යුතුයි එකක් මාත්‍රද යොක පාදු ආක්ෂේප කර Olha por cima dela. Olha a raia.
සීමාව තවතින්නේ තව ලකුණු 40ක් මෙතෙන් සිට ලබා ගැනීම සිදු කළ යුතු දැන එන්නම තාත්තේ බරපතල වෙමින් තිබෙන්නේ මේ පිටිකරන ඉදන වර්ෂ 2017 අඩු කණ්ඩායමට මම කල්පනා කරන්නේ දවින්ද මේ එල්ලේ තරගයක් පුරාණ බෝලුන තාත්තේ මේනවඩා වෙනස් කරනවා විශාල අපිට තරග මාලාවක් තරග කරමින් සිටින්නේ මේ වඩුමුල්ල නිවසේනෝ කියලා ගණේදී ඒ ආරම්භ dan ini මේ සිංහල පාදුවාරය යොමු කිරීම සඳහා සූදානම් වෙන්නේ. සූදානම් වන්නේ ගම පිටිකව වශයෙන් අතෝරක්ෂණ බැලේ තිබෙන්නේ පාදුවල දුවනේ පිටින් දෙවිතින් දෝලනය කරන පාදුවක් අත්හැරනවා. ලකුණු දෙකක් වෙනුවෙන් ප්‍රතිමාව කර ගම මේ එක ලකුණු දෙක නම් කිසිසේත්ම මේ තත්ත්වය තුළ අපහසු නැහැ පාන්දියාවන කෙරෙහිට ඕන කිසිදු කලබලයක් මේ අවස්ථාවේදී දක්වන්නේ නැහැ. සුදානම් පිළින හොඳ පාදුවක් ෂොට් කරානේ කෙලින්ම පාන්දුව කවලේ දැවෙන යොක්කලෙන් තිවන්න පාන්දුවට ස්ලොක්සි පහරා කෙල්ල කරානේ ඉතාමත් හොඳ පාන්දුව ආක්ෂේප කරමින් මේ වමාත් පිටිකරුවාගේ ඉනිම විනාශයට පත් කර දැමුවා. ඒ සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 16යි කඩලු 3 අපේද වැටි අවසන් ඉනි මේ සිව්වන පාන්දුව ආරේ යොමු කරමින් තිබෙනිතින් මේ තරගයේ අවසන් වූ වහාම වර්ෂ 2020 සහ 2022 ක්‍රීඩකයන් ඔබගේ තරගය ආරම්භ කර ගැනීම සඳහා ක්‍රීඩා පිටියට සම්බන්ධ වී යුතුයි. නෞක පිටිකරුවා නිරංජන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වී තිබෙන දැන් මේ සිටින වර්ෂ 2017 ක්‍රීඩකයන් ළඟා කරගත නොහැකි මිරුගුව
4ක් ලබා දෙනවා. කිසියම් තත්තරගේ ජයග්‍රහණය දැන් සියල්ල සම්පූර්ණ කරගෙන හමාරයි මේ පන්දු යවමින් සිටින වර්ෂ 2011 අනු කණ්ඩායම ක්‍රීඩකයන්. එවරත් හොඳ පන්දුවක් ක්ෂේප කරමින් නිමනිමා කරන මොල් ලකුණු සංඛ්‍යාව ලකුණු 26 දී ලකුණු 24ක තීව්‍ර ජයග්‍රහණයක් අත් කර ගන්නවා. නීත වර්ෂ 2011 කෙරෙකින් මේ පසුගිය වර්ෂයේ සූරින් මේ තරගය ජයග්‍රහණයකින් නිමා කරගත්තා. කිරීම සඳහා සම්බන්ධ යුතුයි. ප්‍රතිකරණය සඳහා වර්ෂ 2022 කණ්ඩායම ක්‍රීඩා පිටියට සම්බන්ධ යුතුයි. වගේම වර්ෂ 2020 කණ්ඩායමේ සහ 2022 කණ්ඩායමේ අතිරේක සමාජිකයෙක් මේ ප්‍රධාන ලකුණු පුරට එන්නට ඕන. වර්ෂ 2020 සහ 2022 කණ්ඩායම් වලට ඉක්මනින් සම්බන්ධ වන්න. තරගය ආරම්භ කරගමු. වර්ෂ 2020 සහ 22 ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්න 2022 ආරම්භක පිතිකරුවන් නුගලේ පිතිකරණය දෙන්නටත් වර්ෂ 2020 ක්‍රීඩකයන් පන්දු යවන්නටත් ක්‍රීඩා පිටියට සම්බන්ධ විය යුතුයි. ඉතින් තවදුරටත් කල් වේලා නොගෙන මේ තරගය ආරම්භ කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. මේ කණ්ඩායම් දෙකේම අතිරේක සමාජිකයෙක්ගෙන් ලකුණු පුරුවේ ඉන්නට ඕන. 2020 කණ්ඩායමේ අතිරේක සමාජිකයෙක් සහ 2022 කණ්ඩායමේ අතිරේක සමාජිකයෙක් ප්‍රධාන ලකුණු පුරුවේ ඉන්නට ඕන. මේ නිවේදනය නැවතත් 2020 කණ්ඩායමේ අතිරේක සමාජිකයෙකුට සහ වර්ෂ 2022 කණ්ඩායමේ අතිරේක සමාජිකයෙකුට ඉතා ඉක්මනින් එන්න ඕන මේ ප්‍රධාන ලකුණු පුරවට මේ ක්‍රීඩකයන්ගේ අනන්‍යතාවය අපිට හඳුනාගත යුතු තරගයක් ඉක්මන් කළ පටන් ගමු. කල් වේලා ගන්නට බෑ ක්‍රීඩා පිටියේ. ඉතින් තරගයේ තිබෙන වේලාව සීමිතයි. මේ සියල්ල තාමත් හොඳින් තරග කරන්න ඕන. මේ සියලු තරග නිමා කරගත යුතුයි. නීත වශයෙන් නිවැරදි වේලාවක් තුල සාර්ථකව මේ තරග මාලාව ක්‍රියාත්මක කර ගන්නටයි මිනංගොඩ මේ නාලන්දාවේ කවදාත් ඉතාමත් අපූර්වට තරගාවලිය සංවිධානය කරනු ලබන මේ ආදිශ සංගමේ බලාපොරොත්තු ඉතින් ඔවුන්ගේ මේ සාර්ථක තරග මාලාව ඔවුන්ගේ මේ දසවන දිග හැරුම නිව් සනීරෝ වඩමුල ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වන්නේ. සලිදු සමගින් සච්චිරු පිතිකාරුවේදීම ආරම්භ කර තිබෙන වර්ෂ 2022 කණ්ඩායමේ ආරම්භක පිතිකාරුව අනුගලය මේ පන්දු යවන්න සුමේද සුදානම් වෙන්නේ පළමු පන්දු ආරේක්ෂක කරාන්ට මේ පිතිකරුවන්ට වැඩි ලකුණු තිබෙන උන්ට වැඩි වාසියක් කර දෙන ක්‍රීඩාංගණයක් ලෙස සුදානම් වන්නේ දුර්වල පන්දුව පැමිණි විගසම ආසාසික පාරයි කෙලේ මේ වමතින් පිතාශ්‍රෝණ කෙරකියා විශ්වාසනීය
හරවයිල කියන පාන්දු පාර බැක්වර්ඩ් ස්කෝලේ කලාපයට ඉහළින් ලැකුණු 6යි පිටතටම ලබා දුන් පාන්දුවට නියත වශයෙන්ම නිවැරදි පිළිතුරු ලබා දුන්නා. එහිදී මම කල්පනා කරන්නේ මේ වමාත් පිටිකරුවාගේ හිස මත අපූර්ව අස්නාවක් කඩා වැටුනේ. මේ නිවේදනය ඔබගේ සියලුම කණ්ඩායම් වලටයි අද මේ තරගමාලාව තරග කරන සියලුම කණ්ඩායම් වලට මේ සිල්පෙන් සංග්‍රහයක් ලබා දීම සඳහා මෙවුණු සියල්ල සූදානම් කර තිබෙන ඉතින් ප්‍රධාන කාර්යාලයට පැමිණ එම සිල්පෙන් සංග්‍රහය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ සින්න සියලුම කණ්ඩායම් වලට සියලුම සමාජිකයන්ට මේ සිල්පෙන් සංග්‍රහය ලබා දෙන ඉතින් ඒ නිසා තා ඉක්මනින් ප්‍රධාන කාර්යාලයට පැමිණ මේ සිල්පෙන් සංග්‍රහය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ලකුණු 7යි ලකුණු සංඛ්‍යාව ලොපුට ස්පන්දුවක් කලමැණි වාසාර්ථකයි. පාන්දුව අත්හැර දැමු අවුඩු ගෝණයේදී ආඩි ප්‍රිස්කාලෙක්සා කවුකෝන කලාපත්‍රයෙන් පාන්දු රකිමේ සිට කෙනෙක් මේ අතට ගත්තේ කඩට දමා ගත්තේ නැහැ. දුර්වලයි මෙවැනි උඩ පාන්දුවක් අතහැර දැමීම මිසින්න වමත් පිටිකරුවා මෙතෙන් පටන් ඔහුගේ ඉනිම ක්‍රියාත්මක කරගත්තොත් පරපතල අවාසියක් සිදු වුණා. උඩ පාන්දුව අතහැර දැමීමේ පළු විපාක කියවන්ට සිදු වේවි පාන්දු රකිමේ සින්න කණ්ඩායමට. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි මුල් ලකුණු සංඛ්‍යාව. ලකුණු 9යි මුල් ලකුණු සංඛ්‍යාව පායින හරහා යොමු කරන පාන්දුව නීති අනුකූල සීමාවේ යොමු කර තිබෙනවා විනිසුතුමාන් නිර්ණය කරනවා. එහිදී ප්‍රථම පාන්දුවාරයේ නිමාව දකිනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9 මේ ආරම්භක පිටිකරුවන් උගලේ දැන් පිටිකරණයේ යෙදෙමින් තිබෙන්නේ. මේ නිවේදනය වර්ෂ 1990 සහ 98 කණ්ඩායම් වල නායකවරුන්ට 90 සහ 98 කණ්ඩායම් වල නායකවරුන් මින් අනතුරු පැවැත්වෙන තරගයේ කාසිය වාසිරුගා බැලීම සඳහා සම්බන්ධ යුතුයිතින් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් රාශියක් අද මේ දැවැන්ත මිනුවන්ගොඩ නාලන්දාවේ ආදිශි සංගමයේ විසින් සංවිධානය කරනු ලබන මේ අන්තර් අනුසංගම් ක්‍රිකට් තරග මාලාව නියෝජනය කරනවා. ඉතින් මෙවැනි ජ්‍යෙෂ්ඨ කෙනෙක්ගේ මේ අපූර්ව තරග මාලාව නියෝජනය කරනවා දැකීමත් නියත වශයෙන්ම හරි අපූර්ව තත්ත්වයක්. පෙර තත්ත්වයේමයි පළමු පාන්දුවාරයේ ප්‍රථම පාන්දුවසේම මේ දෙවන පාන්දුවාරයේ පළමු පාන්දුවා දුර්වල පුල්ටස් පාන්දුවක් යොමු කරානේ. නීත්‍ය අනුකූල නොවන නිපාන්දුවක් යොමු කර තිබෙන්නේ පිටිකරුවාගේ හිසටත් ආසානයෙන් පාන්දුව යොමු කළා මේ දෙවන පාන්දුවාරයේ සඳහා පැමිණි. ලකුණු 11යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. එම අතිරේක ලකුණු දෙකක් සමගින් නේත්‍රාංග සුදාන වන්නේ මේ කෙටි පාන්දුවට රාමණීය පරයි අලංකාර පුල් කිරීම වයිලෝනොන් කලාපයට ඉහළින් ලකුණු 6යි. මේ සින්න කාර්යශූර වමත් පිටිකරුවා තා ඉක්මනින් Tamanගේ පාද චලනය ලබාගෙන ආකර්ෂණීය පන්දු පහවල එල්ල කරමින් සිටින්නේ. ලකුණු 6ක් අත් කර ගන්නවා. සලින්දු ක්‍රියාත්මක වී තිබෙන්නේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 17යි දැන් සුදානම් දකුණු තේ රවුන්ඩ් විකට් ටාකන් එවර හොඳ පන්දුවක් ඉතාමත් හොඳ යොක්කලෙන්ති පාත් කරන කදිම මගේ හැරී ගිය පන්දුව ආක්ෂේප කරන කෙසේත් කඩු රකින්න පන්දුව එකවර රැකවල් කර ගන්න යන අවසරයෙන් අතිරේක ලකුණු දෙකක් වෙනුවෙන් දිව යනවා. එම අතිරේක ලකුණු දෙකක් සමගින් ලකුණු 19යි දැන් මාගේ ලකුණු සටහන් කරුගෙන ලකුණු ලේඛන වලට අනුව නැවත මේ මතක් කිරීම සිදු කරන්න තවමත් ඔබගේ ලියාපදිංචිය තහවුරු නොකර කණ්ඩායම් වල නායකවරුන්ට ඉතා ඉක්මනින් තමන්ගේ කණ්ඩායම ලියාපදිංචිය තහවුරු කර ගැනීමට කටයුතු කරන්න පුළුවන්. ස්පන්දනයි පන්දුවට ගෝණේදී මිඩ්විකට් කලාපය තුල රැකවල් කරන්නට හැකියාවක් නැහැ. මේ පන්දුව පිටතටම ලබා දීම දරාගත නොහැකි බරපතල පාඩුවක් සැලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේදී මේ පිටිකරුවන් කිසිදු සහනයක් ලබා දෙන්නේ නැහැ. පන්දුව පිටතටම ලැබෙද්දී මම කල්පනා කරානේ මේ දකුණු තින් මද වේගයෙන් පන්දු යවන්න අපන්න රෙලවුන්ට නිමන් තබනවා පන්දුව පිටතටම ලබා දෙමින්. එමත් ලකුණු 6 සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 25යි. තවත්
එක් ලකුණක් වෙනුවෙන් දිවෙනවා. ඒ 26 ලකුණ එකතු වුණේ මේ දෙවන පන්දු වාරයේ අවසන් පන්දුවට ලකුණු 26ක් ලබාගෙන පන්දු වාරයකට ලකුණු 17.0ක සාමාන්‍ය දල වේගයක් රඳවාගෙන ක්‍රීඩා කරන්නේ. තා හොඳ ලකුණු ලබා ගැනීම වේගයක් නිර්මාණය කරගෙන තිබෙනවා. ඉමල්කව සාදරයෙන් පිළිගත් ආයේදී ආහුට බෝ ස්තුතියි කියනාක් වෙන් අපූර්ව පුල් කිරීම සිදු කරනවා. වයිලෝනන්ස කවුකෝන කලාපයේ ඉහළින් මේ රාමණීය පන්දු පහරෙන් ලැකරානේ මේ සිට වමාත් පිටිකරුවන් දෙපළ ඉතා හොඳින් පන්දුව දකිනවා. මේ කුඩා ටෙනිස් පන්දුව විශාල වොලිබෝලයක් මෙන් දකින මේ සිරිනේ හරි අපූර්ව පන්දු පහරෙන් ලැකරමින් සිටනවා. කදිම ආරම්භයක් ලබාගෙන තිබෙන්නේ තරගන අරබාන්නනේ එරාත් පුල් කිරීම ලකුණු 6යි. ඩිපිස්කාලේ කලාපයේ ඉහළින් එම ලකුණු 6 අත් කර ගානේ. මේ නිවේදනය වර්ෂ 1998 කණ්ඩායම් නායකතුමාට වර්ෂ 1998 කණ්ඩායම් නායකතුමාටයි මේ නිවේදනය. ඔබ ඉතා ඉක්මනින් එන්නට උන මේ විට 90 කණ්ඩායමේ නායකයා මේ පැමිණ තිබෙනවා. මින් අනතුර පැවැත්වෙන තරගයක් සඳහා කාසිය වාසිරුගාවන් මේ ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ දෙවන තරගය සඳහායි ඔබගේ කණ්ඩායම් නායකයාට ආරාධනා කරන්නේ. වර්ෂ 1998 කණ්ඩායමේ නායකවරයාටයි මේ නිවේදනය. ඉතා ඉක්මනින් එන්නට ඕන. නැවතත් මතක් කිරීම 1990 කණ්ඩායම් නායකතුමාට පිතා ඉක්මනින් සම්බන්ධ යුතුයමින් අනතුර පැවැත්වෙන තරගයේ කස්සිය වාසිරුගා බලමින් තරග කරාන්ට මේ විටත් අප කාලේ කා තමා තිබෙනවා සෑහෙන වේලාවක් මේ තරග මාලාව තුළ තරග නියමිත වේලාවට ආරම්භ කර ගන්න හැකි. ඉතින් තරග 30කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා නිමා කර දමන්නට. ඒ නිසා සියලු කණ්ඩායම් ඉතා ඉක්මනින් මේ තරග කරාන්ට සම්බන්ධ යුතුයි. අතර වාරයේදී ඉනිමේ සිවුවන පන්දු වාරය යොමු කිරීම සඳහා පැමිණ තිබෙන්නේ. දුර්වල පුල්ටෝස් පන්දුවට දර්ශනීය ප්‍රොප් ඩ්‍රයිව් පන්දු පහරා කෙල කරානේ. මේ ලොනොබ් කලාපයට ඉහළින් ලකුණු 6 අත් කර ගන්නවා. මේ වර්ෂ 2020 ක්‍රීඩකයන් යොමු කරන ඔවුන්ගේ පන්දු යවන්නන් සිව් දෙනා යොමු කළ සෑම පළමු පන්දුවක්ම පුල්ටෝස් පන්දු පිටතට ලබා දුන්නේ. මේ බරපතල අත්වරදා කිතින් ලකුණු 6ක් අත් කර ගන්න මේ සෑම අවස්ථාවක එවර රාමණීය ස්ක්වයර් කාඩ් පන්දු පහරා කෙල කරානේ. දීපෙක්ෂා කව කලාපයට ඉහළින් ලකුණු 6ක් අත් කර ගන්නවා. ඉතාමත් රාමණීය පන්දු පහරා කෙල්ල කළා මේ වමුතින් පිටහස්රුණ ක්‍රීඩකයා. ලකුණු සංඛ්‍යාව ලකුණු 52යි. එවරාත් පුල්ටෝස් පන්දුවට ලොබ්‍රෝන් ට්‍රයිව් පන්දු පහරා අත්හැර දමනවා සීමාව ආසන්නයේදී. ලකුණු 53යි මුල් ලකුණු සංඛ්‍යාව. ඉරිමේ සිව්වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරගත් ඉතා හොඳ දල් ලකුණු ලබා ගැනීම වේගයක් සහිතව ක්‍රීඩා කරනවා. එවරා දුර්වල පන්දුවයි මුණත් කලාපයේ තුල සාහසික පාරා කෙල කළේ. තවත් ලකුණු 6ක් අත් කර ගන්නවා. මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 60 බවට සම ලකුණු 59 බවට වැඩි කරගෙන තිබෙන්නේ. තවත් පන්දු වාරයක් ඉතුරුව තිබෙනවා. එවල පන්දු පහර එල කරානේ ලොනොබ් කලාපය තුල ඉබල්ක පන්දු රැගෙන බාර කරා දික් ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. මේ නිමේ අවසන් පන්දු වාරය යොමු කරමින් තිබෙන්නේ.
වයිට් පන්දුවක් පයින්නට සෑහෙන ඈත වයිට් පන්දුව ආක්ෂේප කළානේ. පන්දුව ඇදී යනවා සීමාව ආසන්නයටම. මේ පන්දුව සමගින් අපූර්ව ගනුදෙනුවක් සිදු කරමින් තිබෙන්නේ පන්දුව රකින්න ක්‍රීඩකයන් විසින්. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 63යි. වයිට් පන්දුවක් මේ 64 වන ලකුණ එකතු වුණානේ. පන්දු උඩුගෝනේ ලොඩොප් කලාපයේ තුලිමාල්ක පන්දුව රැකවල් කර ගන්නවා. මෙතෙක් වෙලා තමන්ගේ පන්දු රකින්නන් සිදු කළ වදවල් පිළිබඳව උපේක්ෂාවෙන් බලා සිටි ලොඩොප් කලාපයේ පන්දු රකින්න විශාල දෑත් අතර පන්දුව තද කර ගන්නවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 65යි. ඉන්නේ මේ අවසන් පන්දුව ක්‍රීඩා කරගත යුතුයි නවක පිටිකරුවා පිටිකරන අන්තේ. ඒ වගේම මතක් කළ යුතුයි මේ ලැබෙන මාර්තු මාස පළවන ඉරුදින කල්දිරාන ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වන නියමිත Battle of One Name Two Generation තරග මාලාව මේ වයස අවුරුදු 22කින් පහළ කණ්ඩායම සහ වයස අවුරුදු 19න් පහළ නාලන්දීය තදපන්දු කණ්ඩායම් දෙක එම නැත්නම් හાર્ඩ්බෝල් කණ්ඩායම් දෙක තරග වදින අපූර්ව තරගාවලියක් තිබෙනවා කදිරාන ක්‍රීඩාංගණයේදී මේ තරගයේ ටිකට් එහෙම නැත්නම් ප්‍රවේශ පත්‍ර ඔබට 23 හාට් එක අසලට පැමිණ ඒ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් නැවතත් මේ මතක් කිරීම සිදු කරන්නේ ලැබෙන මාර්තු මාස පළවන දින කදිරාන ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වන නියමිත මේ අපූර්ව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. වයස අවුරුදු 19න් පහළ නාලන්දා කණ්ඩායම සහ වයස අවුරුදු 22න් පහළ නාලන්දා කණ්ඩායම තරග වදින මේ තද පන්දු ක්‍රිකට් තරගාවලිය දැක බලා ගැනීම සඳහායි මේ අපූර්ව අවස්ථාව උදා වී තිබෙන ඉතින් එම තරගයේ ප්‍රවේශ පත්‍ර අද දිනේ තුල ඉතාමත් සහනදායී මිලකට අලෙවි කරනු ලබනවා. ආරාධනා කර සිටිනවා 23 එම හට් එක අසලට පැමිණ ඔබගේ ප්‍රවේශ පත්‍රය ඉක්මනින් වෙන් කරවා ගන්නා ලෙස. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 69ක් ලබා ගැනීමෙන් ඉනිම නිමාව දකිනවා වර්ෂ 2022 ක්‍රීඩකයන්ගේ පිටිකරන ඉනිම වර්ෂ 2020 ක්‍රීඩකයන් කාසිය වාසිය දිනා ගැනීමෙන් තීරණය කරනු ලැබුවේ පළමුවෙන් පන්දු යොමු කරාන්ට තියෙන අවසරයෙන් පිටිකරණය සඳහා පැමිණි 22 ක්‍රීඩකයන් ඔවුන් ලකුණු 69ක දැවැන්ත ලකුණු පෝරුවක් නිර්මාණය කළා. ලකුණු 70ක ජයග්‍රහ ඉලක්කයක් හඹා යාම සඳහා පිටිකරු නිමිත ඉක්මනින් ආරම්භ කරගත යුතුයි. 2022 ක්‍රීඩකයන් ඉක්මනින් තරග කරන්න 2022 ක්‍රීඩකයන් පිටිකරන එදෙන්ටත් සමහර 2022 ක්‍රීඩකයන් පන්දු රකින්නට පිටිකරණය සඳහා 2020 ක්‍රීඩකයන්ුත් ක්‍රීඩා පිළිවෙලට සම්බන්ධ විය යුතුයි. ලකුණු 70ක ජයග්‍රහ ඉලක්කය හඹා යාම සඳහා වර්ෂ 2020 ක්‍රීඩකයන් ක්‍රීඩා පිළිවෙලට සම්බන්ධ වී තවත් කල් වේලා නොගෙන ඔබගේ තරගය ආරම්භ කර ගැනීම සඳහා කටයුතු කරන්න.
තරග කරන්නට එන්න නැවත නැවත පුන පුනා කියන්න අවශ්‍යතාවයක් නැහැ ඔබට මේ කාල වේලාව පිළිබඳ ඔබතු කොටක ගැටලුවක් ඇතිවන්න කලින් සියලු කණ්ඩායම්ගේ දායකත්වය ලබා දී යුතුයි. ඉතින් සියලු කණ්ඩායම් ඉතා ඉක්මනින් ක්‍රීඩා පිළිවෙලට සම්බන්ධ වෙලා ඔබගේ තරගයේ ක්‍රීඩා කරන්න කටයුතු කරන්නට ඕන. පන්දු රැකීම සඳහා 22 ක්‍රීඩකයන්ුත් පිළිකරණය සඳහා 2020 ක්‍රීඩකයන්ුත් ඉතා ඉක්මනින් සම්බන්ධ වීම සිදු කළ යුතුයි. ලකුණු 70ක ජයග්‍රහ ඉලක්කය හඹා යාම සඳහා ඉමල්ක සමගින් ශශික පිතිකාරුවෙනි ආරම්භ කර තිබෙන්නේ පන්දු යන රයන් දකුණු තියෙන රවුන්ඩ් විකට් ආකාරයෙන් පැමිණේ පන්දු යවානාට එරෙහිව නොපතිත පුල්ටස් පන්දුට ඔන් ඩ්‍රයිව් පන්දු පහරක් ඉමල් කෙල්ල කරමින් ලකුණක් අත් කර ගන්නවා. කෙසේ වෙතත් නීත වශයෙන්ම මේ ලකුණු 70ක ජයග්‍රහ ඉලක්කය හඹා යන්නට නම් මෙසින්න පන්දු යවානාන්ට කලකට අමතක නොවන දැවැන්ත හිරිහැරයක් සිදු කළ යුතුයි. සුදානම් දුර්වල පුල්ටස් පන්දුවක් නිසි පිළිතුර ලබා දුන්නේ නැහැ. මේ ලනෝන් කලාපේ පන්දු රකින්න සෑහෙන කාර්යබහුල වී තිබෙනවා. මේ අවස්ථාවේදී ඔහුට මේ ඉනිමේ පළමු පන්දු දෙක තුලම පන්දු ඉතා ඉක්මනින් නොඋස්සවාගෙන යන ආකාරයක් පේන්න තිබෙන්නේ. ලකුණු දෙකයි පළමු පන්දු ආරේ ක්‍රියාත්මක වෙද්දී කෙසේ වෙතත් ලකුණු 70ක් බරපතල ගානේ ඉලක්කයක් තිබෙන්නේ සම්පූර්ණ කර ගන්නට. එවර රාමණීය පරයික් අලංකාල ඩ්‍රොප් ඩ්‍රයිව් පන්දු පහරයි කෙල්ල කිරානේ මුහුණත් කලාපයේ තුල මේ දකුණු තින් පිතා ශ්‍රෝණ කෙඩකියා හැඩ කාල ඩ්‍රොප් ඩ්‍රයිව් පන්දු පහරයි කෙල්ල කිරා නීත වශයෙන් පියකරු පන්දු පහර එල්ලකම් ලැබේ කියලා පිටියේ පිටටයි ඉමල්ක මේ දකුණු තින් පිතා ශ්‍රෝණ කෙඩකියා යටින ප්‍රදේශයේ තුල තමත් හොඳින් තරග කරන එක් මෙසින ජෝන් දකුණ අපිරිකරුවා කුණු 8යි මල්ලකුණු සංඛ්‍යාව ආරමණීය පරයික් ලකුණු 6ක් අත් කර ගැනීම අපිටම වැන්නු පුල්ටෝස් පන්දුවට හරවා පන්දු පහර එල්ල කරන අඩි බැක්වර්ඩ් ස්කෝලේ කලාපයේ තුල එම ලකුණු 6 අත් කර ගානේ මෙවැනි පන්දුව විශ්සලව දකින දකුණු අපිරිකරුවා හමුවේ යොමු කිරීම බරපතල විනාශයකට ගොදු වීමක් පන්දු යවනා සමගින් දැන් පළමු පන්දු ආරේ නිමාව දක්වනවා ලකුණු 14යි ලකුණු සටහනේ. දැන් හොඳින් දැන් මේ ආරම්භක පන්දු ආරේ තුල ලකුණු 70ක ජයග්‍රහ ඉලක්කය හඹා යාම සඳහා අඩිතාලම සකසාගෙන තිබෙනවා මේ ආරම්භක පිතිකරුවා අනුගල එනුත් ඉමල්කගේ ඉනිම සුවිශේෂී මේ වර්ෂයේ 2020 ගෙඩකේ මේ තරගයේ පිළිබඳව බලාපොරොත්තු රඳවා ගන්නට නම් නියත වශයෙන් මේ සින්න දකුණු පිතිකරුවා අධාගත නොහැකි අපූර්ව පිතිකරුවා ක්‍රීඩා කළ යුතුයි. ඒ කිරීමේ හැකියාව ඇති අයෙක් බැහැර කළ නොහැකි කාර්යශූර දක්වන අපිරිකරුවා දෙවන පාන්දු ආරය යොමු කිරීම සඳහා මහිදු පැමිණ තිබෙන දෙවන පාන්දු ආරය යොමු කරන්නට හොඳ පන්දුවක් පිටින් ආක්‍රමණය කරන සාර්ථක පාන්දු ආක්ෂේප කරන්නේ
නීත වශයෙන්ම මේ සිටින දකුණුතින් පිට හසුන ශාසික සිදු කළ යුත්තේ මේ ඉනිමේ වැඩි පන්දු සංඛ්‍යාවක් ඉමල්කට පිටිකරන දීම සඳහා අන්තේ බාර කර දීම මෙවැනි දේවල් සිදු කිරීම නම් කිසිසේත්ම යහපත් නැහැ. ඒ අනුව ස්ටම්ප් කිරීමකට හසුන ස්ටම්ප් කිරීමකට වඩා දුවදී දවියාමකට හසුනා කිව්වොත් නිවැරදි. පිටිකරුවා සෑහෙන ඉදිරියේ සිටියේ සීමාවට සෑහෙන ඉදිරියෙන් සිටියා හිරි මේ නිවේදනයේ 99 සහ 88 කණ්ඩායම් වලට මේ තරගය අවසන් වුවාම මේ නිම අවසන් වුවාම ඔබගේ පළමු නිම ආරම්භ කරගමු. ඉන් අනතුරුව 90 සහ 98 පළමු නිම ආරම්භ කරගමු. 99 සහ 88 කෙරේ උන්ගේ පළමු නිම ආරම්භ කරගත යුතුයි මේ නිම අවසන් වුවාම. දැන් අංක 3 පිටිකරුවා ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ නේත්‍රාංග සුදානවානේ අංක 3 පිටිකරුවා ලෙස ඔන්ට්‍රේ පන්දු පහරා කෙල කරන මුහුණත් කලාපය තුල වරප්පතිතෝ පන්දුව රැකගාල් කරාදී එක් ලකුණක් වෙනුවෙන් ප්‍රතිමාරු කර ගන්නවා. දැන් ඉමල්කට සිදුව තිබෙනවා මේ තරගයේ තුල දුක්ගන්නාරාල ගාව බවට පාත්වාන්ට. ඉතින් ඔහුටයි සිදුව තිබෙන්නේ මේ තරගයේ සම්පූර්ණ බරපැන තමන්ගේ දෙවුර මතින් කරපිනාගෙන යන්නට තරගයේ ජයග්‍රහණය කරනවා නම් බාල සම්පන්න පහරයි නේද වශයෙන්ම මුහුණත් කලාපය තුල හැඩ කාලපට ඔට්‍රේ පන්දු පහරයි කියලා කරානේ. මම කල්පනා කරන්නේ මිස්සින් ඉමල්ක මේ ඉතිරි පන්දු 12න් පන්දු 10ක පිටිකර අන්තය තුල ක්‍රීඩා කළ යුතුයි. නැත්නම් මේ එන්නම තත්වය ලකුණු පූර්ව දල් ලකුණු ලබා ගැනීම වේගයේ ඉහළ යන මොහොතක තත්වය පාලනය කර ගන්නට අපහසු වනවා වර්ෂ 2020 ක්‍රීඩකයන්ට. තුන්වන පන්දු ආරයම කිරීම සඳහා නදුන් පැමිණ තිබෙන්නේ මේ දකුණු තීන් මාදවේකයෙන් පන්දු යවනා නවක පිටිකරුවා නේත්‍රාංග සුදානවන අංක 3 පිටිකරුවා හරවා පරයි ඩිබෙකර් ස්කාලේ කලාපෙට ඉහළින් පුල් කිරීම ලකුණු 6යි. කිසිදු සමාවක් නැහැ හේදී මම කල්පනා කරන විදිහට පිටිකරුවාට ප්‍රබෝධමත් උදැස්සන ප්‍රාර්ථනා කළා. මේ දෙකේ පිළියා පන්දුවට අකාර්යක්ෂමීය පුල් පන්දු පහරා කෙල කරානේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි. එවරා පෙර තාත්වයේ මැක්කිසවත් මෙවර පන්දුව පිටේ නිසියාකරව දවටා ගන්නේ නැහැ. එක් ලකුණු ලබා ගන්නවා ඉමල්ක පිටිකනාන්තියට ගෙනෙනවා. මේ තමයි ඥානාන්විත ක්‍රියාව වර්ෂ 2020 කේඩකේ නැතින් ගත් කල ඕ පිටිකනාන්තිය තුල වැඩි පන්දු සංඛ්‍යාවක් ක්‍රීඩා කළ යුතුමයි. මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 28යි. සුදානයි මාල්ක පන්දුව පිළිගන්නට හරවා පන්දු පහරදී පිස්කාලේ කලාපය තුල ඉතා හොඳින් පන්දුව රැකවල් කර ගන්නවා. වෙඩි පිස්කාලේ කලාපයේ පන්දුලා කියන සාර්ථක පන්දු රැකවල් කිරීමක් සිදු කරානේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 29යි. කෙටි පන්දුවක් ආලංකාර කවට්‍රේ පන්දු පහරක් සිප කව කලාපයේ තුල ලකුණාත් කරගන්නේ නැහැ. ඉමල්ක පිටිකරාන්තේ ක්‍රීඩා කරනවා. දැන් පන්දු ආර දෙකක් තුලදී තවත් ලකුණු 42ක් ලබා ගත යුතුයි. පන්දු ආරයකට 21.0ක සාමාන්‍ය දල වේගයක් ලබා ගත යුතුයි. බරපතල ඉලක්කයක් තිබෙන්නේ. දැන් මේ සිව්වන පන්දු ආරය යොමු කිරීම සඳහා ශලිදු පැමිණ තිබෙන්නේ නිමේ සිව්වන පන්දු ආරය යොමු කරාන්ට මේ දකුණු තින් ඕවද විකට් ආකාරයෙන් මාදවේකයෙන් පන්දු යවනා විනිශ්චයකරුතුමාන් පසු කරමින් හොඳ පන්දුවයි දෝලනයක් සහිත සාර්ථක පන්දුවක් යොමු කරානේ. කවුකෝන කලාපයේ කුරුමාණන් අල්ලමින් පහරා කෙල්ල කරන්න උත්සාහ කළත් පන්දු පිටියේ දවටා ගන්නේ නැහැ දකුණු අපිරිකරුවා. ප්‍රතිඵලය උනේ මාගේ ලකුණු සටහන් කරුවා හීනට තිතත් ලැබීම මේ සංසිද්ධිය තුලදී. එවර රාමණීය පහරයි ලංකාව ප්‍රොප්‍රයි පන්දු පහරා කෙල්ල කරානේ. තමත් දර්ශනීය පන්දු පහරා කෙල්ල කර තිබෙනවා ඉමල්ක. මේ තානියතේ පිටිකාරු වෙනීමක් තරග කරමින් සිටින උට සහයට පිටිකාරුවෙකු සිටියා නම් මීට වඩා තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා. එවර අධ්‍යාපන පහරයි
Wah, විනාශකාරී ලොප්ට ඩෝන්ස්ලයි පන්දු පහරයි කෙලේ මෙස්සෙන්නේ මාල්කා පන්දු යවන්නට බරපතල හිරිහැර සිදු කරමින් උන්ට කරදර කරමින් ආකර්ෂණීය පන්දු පහරවල එල්ල කරමින් සිටිනවා. නීත වශයෙන් මේ දකුණු තෙන් පිතා ශ්‍රෝණ ක්‍රීඩකයා වඩිමුල සයන්රෝ ක්‍රීඩාංගණයේ දෙවනාත් කරමින් ගෙනිකෙලි සංදර්ශනය ආරම්භ කර තිබෙන්නේ. දුර්වල පන්දුවක් ලැබුණ ආකාත් කර ගැනීම පන්දු 3යි පහරවල් 3යි මා කල්පනා කරන්නේ මෙසින්න ශලිදුගේ රාත්‍රී සීන වලට පවා ඉමල් කෙපිකම් කරන්න නියමිත ආද රාත්‍රියේදී ඔහුට බරපතල හිරිහැරයක් සිදු කළේ. තවත් පන්දු 4ක් තුර ලකුණු 23ක් ලබා ගත යුතුයි. පන්දු 4යි ලකුණු 23යි. දැන් සිදුව තිබෙන්නේ නේත්‍රාංගට මේ පන්දු 4 ක්‍රීඩා පිටියේ පිටට යොමු කරන්නටයි ඉමල්ක පිටිකරන අන්තිය තුල සිටියා නම් තත්වය මීට වඩා පරපතල වෙන්න තිබුණා පන්දු යවනාට. මේ නිවේදනයේ 99 සහ 88 ක්‍රීඩකයන් උන් දැන් මේ සීමාව ආසන්නයේ පෞරක්සේ රැකවලා සිටිය යුතුයි ඔවුන්ගේ තරගය ආරම්භ කර ගන්නට. 99 සහ 88 කණ්ඩායම් දෙක මේ ඉනිම මේ පන්දුවාරේ අවසන් වුවහම ඔබගේ තරගය ආරම්භ කර ගන්න ඕන. ඔබගේ තරගයේ පළමු වර්ධය ආරම්භ කර ගත යුතුයි. පන්දු 3යි සමාන පන්දු 4යි ලකුණු 23යි තරගයේ ජය ගන්න. දුර්වල පන්දුවක් පළමු පන්දුවටම විශ්වාසය වැඩි කර දෙන හරව පහලෙල කරන අඩි ෆයිලේ කලාපයේ ඉහළින් දැන් පන්දු 3යි ලකුණු 17යි මේ පන්දු 3 තුල පහරවල් තුල එන්ල කරන්ට දකුණු අපිදිකරුවාට නේත්‍රාංගට හැකියාව ලැබුණොත් අපගේ පෞද්ගලික අදහස මේ හුරුපුඩි දකුණු අපිදිකරුවා තමන්ගේ සමාජිකයන්ගේ කරමතින් ගෙන ආයුතු බව එවරත් පහරෙල්ල කරනවා මුණත් කලාපයේ තුල ලොප්ට ඩෝන්ට්‍රයි පන්දු පහරෙල්ල කරන්නේ දැන් පන්දු 2යි ලකුණු 11යි සියල්ල අවසන් පන්දු දෙකට පැමිණ තිබෙන්නේ මේ දුර්වල පන්දු යෑමක් විශ්වාස කරමින් අවසන් පන්දුවාරයේ බාර දුන් පන්දු යවනා තමන්ගේ යුතුයකම ඉටු නොකරන බව පේන තිබෙනවා හිතවතුනි. ෆුල්ටොස් පන්දු දෙකක් යොමු කළා පිටතටම දැන් පන්දු 2යි ලකුණු 11යි නේත්‍රාංගට හැකියාව ලැබෙවිද? එවර ෆුල්ටොස් පන්දුව මගේ හැරී යනවා. නොසිතූ අස්සනාව කිස්මත කඩා වැටුණා. මේ දැකුණත් පන්දු යවනාට නියත වශයෙන් මේ පන්දුවත් කියලා පිටින් පිටයි තිබෙන්නට තිබුණේ. එය මගේ හැරී යනවා. මේ සියුම් වරද සිදු කළා. මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 59යි. එක් පන්දුවයි ලකුණු 11යි. ඉතා ආසන්නයට පැමිණියා වර්ෂ 2020 කෙරෙකින් කෙසේ වෙතත් ඔවුන් යම් අවස්ථාවක් කර පෙන්නාගෙන මේ පැමිණ තිබෙන බව පේන්න තිබෙනවා. පාදුව කෙරීම කවුලේ ඒ සමගින් ලකුණු 10ක ඉතාමත් දියුණු ජයකාත් කර ගන්නා වර්ෂ 2022 ක්‍රීඩකයන් වර්ෂ 2020 ක්‍රීඩකයන් පරාජයට පත් කර දමමින් ඉදිරි තරග වටයක් සඳහා සුසුකම් ලබා ගත්තා. ඉතින් දියුණු තරගයක් ඉතාමත් තීරණාත්මක තරගයක් ක්‍රියාත්මක වුණේ මේ වඩමුල නිව් සයන්රෝ ක්‍රීඩාංගණයේදී. දැන් තරග කළ යුතුයි. මේ ජේෂ්ඨ තරග කාණ්ඩයේ පළමු තරගය ආරම්භ කර ගන්නට අවශ්‍යයි. 99 සහ 88 ක්‍රීඩකයන් ඔවුන්ගේ තරගයේ පළමුවෙනිම ආරම්භ කර ගත යුතුයි. අනතුරුව 90 සහ 98 ක්‍රීඩකයන් ඔවුන්ගේ තරගයේ පළමුවෙනිම ආරම්භ කර ගත යුතුයි. මේ තරගයේ පන්දු ආයත පන්දු 4යි පන්දු වාර 4යි. පන්දු 16යි මේ ඉනිම ක්‍රීඩා කරන්නේ. මේ තරගයේ ක්‍රීඩා කරන්නේ කිරීමක්. පන්දු 16 කිරීමක් තරග කරන්නේ. ඒ වගේම මේ දැනුවත් කිරීම අපේ සියලුම ක්‍රීඩකයන්ට අවශ්‍ය සිසිල්පැන් සංග්‍රහයන් සහ වතුර බෝතල් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා ප්‍රධාන කාර්යාලයට පැමිණ. ඉතින් ඒ ලබා ගැනීමේ හැකියාව තිබෙන මේ තරග සංවිධායකයන් මේ සියල්ල ඉතාමත් අපූර්වට උන්ගේ මේ දස්සවන දිගහැරුම තුළ සංවිධානය කරගනිමින් තිබෙන්නේ. තරග කරමු ඉතා ඉක්මනින් 99 සහ 88 කණ්ඩායම් දෙක තරග කරන්න කියලා අපිට සම්බන්ධ වන්න
99 කිඩකින් පන්දු යවන්නටත් 88 කිඩකින් පිටිකරණය දෙන සම්බන්ධ යුතු මේ කණ්ඩායම් දෙකේම අතිරේක සමාජිකයෙක් බැගින් ලකුණු පුරවට වාර්තා කරන්නට ඕන. 88 අතිරේක සමාජිකයෙක් සහ 99 කණ්ඩායම අතිරේක සමාජිකයෙක් පැමිණිය යුතුයි. ඒ වගේ මේ තරගයේ පළමු ඉනිමේ අනතුරුව 90 සහ 98 කණ්ඩායම් දෙකේ පළමු ඉනිම ආරම්භ කර ගැනීම සිදු කරන්නටත් ඕන. කැලුම් රත්නසූරිය සමගින් නිහාල් වික්‍රමනායක පිටිකාරුවේදී ආරම්භ කරන්නේ මේ 88 කණ්ඩායම තමයි අද මේ තරග මාලාව අද නෙමේ කවදාත් මේ වසර 10ක් පුරාවටම මිනොංගොඩ නාලන්දාවේ ආදිශීස් තරග මාලාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම කණ්ඩායම පරණතම කණ්ඩායම තමයි මේ 69 බෝන් 98 කණ්ඩායම. ඉතින් මේ අපූර්ව කණ්ඩායමක් අප උන්ට සෑම තරග මාලාවකම පාහේ මේ තරග මාලාව තුලත් අපගේ උණුසුම් සුපැතුම් එකතු කරනවා. මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මේ සටන් කාමේ මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මේ අපූර්ව තරග මාලාව නියෝජනය කරන සම්පාදනය පිළිබඳ අපගේ හදවතේ නීත වශයෙන්ම අපූර්ව ගෞරවයක් තිබෙනවා මේ පිටිකරණය දෙන කණ්ඩායමට. ඒ වගේම පන්දු යවන ක්‍රීඩකයන්ුත් ඉතාමත් අපූර්ව අයවලුන්. ඉතින් මේ සෑම කණ්ඩායමකටම අපගේ ආදරයක් ලැබියාවක් තිබෙනවා නීත වශයෙන්ම. වුන් මේ කවදාත් ක්‍රිකට් ක්‍රීඩාවට ලැබි පිරිසක් මේ මිනොංගොඩ නාලන්දියන්. ඉතින් උන්ගේ මේ දසවන දිගහැරුම ඉතාමත් අපූර්වවට සිදු කරගනිමින් තිබෙන්නේ. මේ කණ්ඩායම් දෙක අතර පුල්ටොස් පන්දුවක් ලෝනෝන් කලාපය තුල පන්දු එකවරක් වල් කරගන්නේ නැහැ. අත්හැර දැමුවා හිදී. මොන ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි දැන්. පයින් හැර යන වයිට් පන්දු ආක්ෂේප කරන අතිරේක ලකුණු දෙකක් ලැබෙනවා. කඩු රකින්න එකවර පන්දු රැකවල් කරගන්නේ නැහැ. ඉතින් ඒ නිසා අතිරේක ලකුණක් ලැබෙනවා. ඒ සමගින් ලකුණු 3යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. හොඳ පන්දු ආක්ෂේප කරානේ. කොහොම පිටිකරුවා පාලනය කරගත්තා. මේ ආරම්භක පන්දු වාරය ප්‍රසන්න යොමු කරමින් තිබෙන්නේ. දකුණ තින් මද වේගයෙන් පන්දු යවන්න. ඉතින් හොඳින් මේ පන්දු වාරය යොමු කරමින් තිබෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි මේ පළමු පන්දු වාරයේ ක්‍රියාත්මක වෙද්දී. අපූර්ව අභියෝගයක් ලබා දී තිබෙනවා මේ පිටිකරන කණ්ඩායම තමන්ගේ ආරම්භක පිටිකරුවන් නිකලයට. අපි බලමු ඒ සාක්ෂාත් කර ගන්න හැකියාව ලැබෙයිද කියලා. ඉතින් හොඳ පන්දු යෑම ප්‍රසන්න සාර්ථක පන්දු යෑම සිදු කරමින් තිබෙන්නේ.
මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 4යි ප්‍රථම පාන්දු ආරේ නිමාව දකිද්දී ඉතින් මතක් කරන්නට ඕන මේ තරගයේ අවසන් වුවාම මේ තරගයේ පළවෙනිම අවසන් වුවාම 90 සහ 98 ක්‍රීඩකයන් තරග කළ යුතුයි. පන්දු වලට පන්දු 4 වෙනින් යන පන්දු 4 පන්දු 16ක් මේ ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ තරග ක්‍රීඩා කරන්නේ. පන්දු යවන්න ඉමෝෂ් සූදානම් වන්නේ දෙවන පන්දු වාරයේ යොමු කිරීම සඳහා. ඉතින් මේ දසවන වතාවටත් නොගොඩ නාලන්දා අධිශිෂ්‍ය සංගමය තමත් අපූර්වට සංවිධානය කරනු ලබන මේ අතිශය සාර්ථක අන්තර් අනුසංගම් ක්‍රිකට් තරගාවලිය. ඉතින් මේ ජ්‍යෙෂ්ඨ තරග කාණ්ඩයේ පළමු තරගයේ ක්‍රීඩා කරමින් තිබෙන්නේ ලොපුල්ටස් පාක්ෂම කරන පන්දු යනවා කවුකෝණ කලාපයට රැගෙන බාර කරා දියක් ලකුණක් වෙනුවෙන් ප්‍රතිමාරු කරගෙන අවසන් අතුල පන්දුව රැකවල් කරගෙන බාර කළේ ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි දැන්. මේ නිවේදනය වර්ෂ 2015 නායකතුමාට සහ 2016 නායකතුමාට වර්ෂ 2015 සහ 2016 නායකතුමාට ඒ වගේම 2023 සහ 2013 කණ්ඩායම් නායකවරයාට ආරාධනා කරනවා. 2015 2016 සහ 2023 2013 කණ්ඩායම් වල නායකරුන් සිව් දෙනා එන්නට ඕන මින් අතුරු පැතර තරගවල කාසිය වාසිය උරගා බලන්න. ඉතා හොඳ පන්දුවීම අපෙන් උන් කරන්නේ ඉනෝ ශාස්ත්‍රක පන්දුවීමක මේ තරමක උඩුගුණ තුල දෝලනය කරන පන්දුවීමක් සිදු කරමින් තිබෙන ඒසකින් ආරම්භක කරුලේ සබඳතාවයේ පිටවටනා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 5ේදී සම ලකුණු 7ේදී ආරම්භක කරුලේ සබඳතාවයේ පිටවටෙන් දැවීගේ පිටිකරුවා නිහාල් ලකුණු නොලබා කෙරාගාරගත වුණා. දුවදි දවියා පුට අසු කර ගන්නවා. දැන් අංක 69 ජර්සියේ පෙළ අංක 3 පිටිකරුවා ලෙස ප්‍රීති පෙරේරා දක්වන අපිටිකරුවා කියලා අපිට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ තමන්ගේ යෞන් අවධිය තුල ඉතා හොඳින් මේ ක්‍රිකට් ක්‍රීඩාව සිදු කරගනිමින් සිටි ක්‍රීඩකයන් අද සෑහෙන කාලයකට පමණ පසුව බොහෝ විට මේ පසුගිය වර්ෂයෙන් පසුව වෙන්නට ඕන ඔවුන් නැවතත් මේ තරගකාරී ක්‍රිකට් තරගාවලියක් සමගින් සම්බන්ධ වන්නේ. මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තමන්ගේ රාජකාරී කටයුතු වලට කාර්යබහුල වෙමින් ජීවිකාව ගෙවා දමන මේ අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඔවුන් බොහෝ කාලයකට පසුව බොහෝ විට මේ ගිය වර්ෂයෙන් පසුව තමයි අද නැවතත් තමන්ගේ පාසල් තරග මාලාව තුළ තරග කරමින් තිබෙන මේ අපූර්ව තත්වයක්. ඉතින් ඊට වශයෙන් මේ පිළිමදව මතක් කළ යුතුයි. හොඳ පන්දුවක් යොක්කලෙන්ති යොමු කරන සාර්ථක පන්දුවක් යොමු කරන එක්ස්ට්‍රා කවර් කලාපයේ ක්‍රීඩකයා නිරෝෂන් එකවර පන්දුව රැකවල් කරේ නැහැ. මේ දැනුවත් කිරීම තවමත් ඔබගේ ලියාපදිංචිය තහවුරු නොකළ කණ්ඩායම් වල නායකවරුන්ට මේ වෙන විට ලියාපදිංචිය තහවුරු නොකළ කණ්ඩායම් නායකවරුන්ටයි මේ කරන අවසන් නිවේදනය. વર્ષ 2000 2001 2002 2003 2004 2005 2007 2006 2010 2010 2018 සහ 2024 යන කණ්ඩායම් වල නායකවරු ඉතා ඉක්මනින් ඔබගේ කණ්ඩායමේ ලියාපදිංචිය සිදු කරගත යුතුයි. વર્ષ 2000 2001 2 3 4 5 7 2008 2010 12 18 2024 යන කණ්ඩායම් වල නායකවරුන් ඉතා ඉක්මනින් තමන්ගේ කණ්ඩායමේ ලියාපදිංචිය තහවුරු කර ගැනීම සිදු කරන්න ඕන. එවලත් ඉතා හොඳ පන්දුවීමක් අපෙන් කරනවා. ලකුණු 11යි තවමත් ලබාගෙන තිබෙන්නේ. එවර දුපහර මුහුණත් කලාපයේ තුලනන් කලාපයේදී රැකවල් කරගෙන බාර කරනවා.
හොඳ පාන්දු ආක්ෂේප කරානේ මමතින් මාදවේගේ පාන්දු යවන දකුණු අපිතිකරුවාගේ පිට ඉන්න අතුල ඉතත් සාර්ථක පාන්දු ආක්ෂේප කරන ලැබුවා පාන්දු කෙලින්ම කවුලේ දැවටෙමින් දැවීම මුල්ල කුණු සංඛ්‍යාව ලකුණු 13යි මේ ඉතින් මේ තුන්වන පාන්දු ආරය යොමු කරගනිද්දී ලකුණු 13ක් පමණයි ලබාගෙන තිබෙන්නේ කඩළු දෙකක් බිඳ වැටී තිබෙනවා දැන් තා හොඳ පන්දුවම අපේ ලකුණු 14යි ලබා ගත්තේ නියමිත පන්දු ආර 4 අවසානයේදී දැන් තා ඉක්මනින් පළමුවෙනිම ආරම්භ කරගත යුතුයි 1990 කණ්ඩායම සහ 98 කණ්ඩායම ඔවුන්ගේ තරගයේ පළමුවෙනිම ආරම්භ කරගත යුතුයි 90 සහ 98 ක්‍රීඩකයන් ඔබගේ තරගයේ පළමු අර්ධය ආරම්භ කර ගැනීම සඳහා ක්‍රීඩා පිරිවෙන සම්බන්ධ යුතුයි 98 ක්‍රීඩකයන් පන්දු යවන්නටත් 90 ක්‍රීඩකයන් පිටිකරණය දෙන්නට සම්බන්ධ යුතුයි සූදානම් වන්නේ පළමු පන්දු ආරය යොමු කිරීම සඳහා පිටිකරණය සඳහා පැමිණ තිබෙනවා ප්‍රියලාල් සමගින් ලලිත් පිටිකාවෙන් ආරම්භ කර තිබෙන්නේ මේ පන්දු 16 ගිනිමක් තරග කර සිටින්නේ නැවතත් මේ මතක් කිරීම වර්ෂ 2001 2 3 4 5 7 2008 2010 12 18 සහ 24 යන කණ්ඩායම් වල නායකවරුන්ට තවමත් මේ ලියාපදිංචි සිදු කරගෙන නැහැ අපගේ කණ්ඩායම. ඉතින් ඒ නිසා එකයි මේ ලියාපදිංචිය තහවුරු කර ගන්න ලෙස ඉල්ලා සිටිනවා. දර්ශනීය පාද පහරක් පිටපත පහරක් කියලා කරන්නේ පිටර වැට පන්දුවද පිටර රුවා දක්වමින් මේ රාමණීය පාද පහරේ ප්‍රතිඵලවත් කර ගන්නවා. රියලාල් क्रिकेट क्रीडावर त्याती आदरයක් කැල්මක් ඇති ඔබේ දීර්ඝ කාලීන කේස් මිත්‍යා ක්‍රීඩා මේ දර්ශන ප්‍රතිපාදනය කරන්නේ වරාත් කලා පෙත්‍රෝ කොන්වයි ප්‍රතිපාදනය කරනවා එක පුලක්වත් කර ගන්නවා මේදී ඔලපොන් සත්‍යවල දෙකයි ඒ වගේම මේ වෙන විට බෙවරේජ් එක එම නැත්නම්
සිල්පෙන් සංග්‍රහය විවෘත කර තිබෙනවා. ඉතින් ඔබට නම පහස් සාමදායි මිලකට ඒවා ලබා ගැනීම හැකියාව තිබෙන ප්‍රධාන කාර්යාලයට පැමිණ සිල්පෙන් ඒ වගේම වතුර බෝතල් ආදී මේ සියල්ල ඔබට ඉතාමත් සහනදායි මිලකට ලබා ගැනීම හැකියාව තිබෙනවා. අපි ප්‍රධාන කාර්යාලයට පැමිණ ඒවා ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින්නේ. අද පහර එල්ල කරන ලෝනෝන් කලාපය තුළ වර අදෝ රැකගෙන වාර කරලා දික් ලකුණක් වෙනුවෙන් ප්‍රතිමාරු කර ගන්නවා. ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු දෙකක් එකතු වෙනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි දැන් ලකුණු කෝරුවේ. NGC Sport කියලා. NGC Sport. නැවතත් අප තරගයේ දෙස අවධානය යොමු කර දෙමින් දෙවන පන්දුවාරයේ ක්‍රියාත්මක වාද්‍ය මුල් ලකුණු සංඛ්‍යාව පුල්ටස් පන්දුව ස්ථානගත කරනවාදී ඉස්කෝලේ කලාපයේ තුල ලකුණු 4යි තරමක් කව් කෝණ සහ වයි ලොනෝන් කලාපයේ පන්දු රකිමින් සිටි කිරිකයට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දු නතර කර ගන්නට ඒ ලකුණු 4 බවට පරිවර්තනය කර ගන්න මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 11 බවට වැඩි කරගෙන තිබෙන්නේ. ලකුණු 11යි මුල් ලකුණු සංඛ්‍යාව. එවර පන්දු තල්ලු කර දාමින් අඩි ෆයිනල් එක කලාපිත ලකුණු දෙකක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. එම ලකුණු දෙක සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි. පන්දු අර දෙකක් නිමාව දකිද්දී යම්බාකාරයක සාර්ථක ලකුණු පුරා නිර්මාණය කර ගැනීමෙන් තිබෙනවා. 88 සමාන 90 ක්‍රීඩකයන් ඔවුන් තරග කරන්නේ 98 ක්‍රීඩකයන්ට එරෙහිව වසර 8ක පරතරයක් තිබෙනවා මේ කණ්ඩායම් දෙක අතර. මේ මිනුවන්ගොඩ නාලන්දාවේ ආදිශි සංගමේ තමත් අපූර්වට සංවිධානය කරගනු ලබන
මේ දැවන්ත අනුසංගම් ක්‍රිකට් තරඟ මාලාවේ මේ ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ දෙවන තරඟයේ පළමු අර්ධයේ ක්‍රීඩා කරමින් තිබෙන්නේ 88 කණ්ඩායම සහ සමාන 98 කණ්ඩායම සහ 90 කණ්ඩායම පළමුවෙන් ප්‍රතිකරණය දෙනවා 90 ක්‍රීඩකයන් ඉවර වේගය අඩාල කරමින් යොමු කරන පාන්දුවට කවුකෝනේ කලාපයේ තුල ලකුණු 4ක් අත් කර ගන්නවා පන්දු ලකින්නා පාන්දුවට එද්දී සීමාව හැර ගොස් තිබෙනවා හොඳ පන්දුවක් තාමත් හොඳින් පිටින් ආක්‍රමණය කරන සාර්ථක පන්දුවක් චමකම් ලැබුවේ මින් ඊට සිදු කළ වරද ඉතා ඉක්මනින් නිවැරදි කර ගන්නවා එවර හරවායල කරන පන්දු පහර හොඳ පන්දුවක් සාර්ථක පන්දුවක් ආක්ෂේප කරන සමගින් දැව යනවා ඒ වශයෙන්ම ලලිත්ගේ ඉනිමයි විනාශයට පත් වුණේ දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 18යි ඉතින් නවක පිටිකරුවන් නුවන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ දැනුවත් කිරීම් කිහිපයක්ම තිබෙනවා සිදු කර ගන්නට පාසලේ පාගමනේ තිබෙන ටී-ෂර්ට් ඔබට ඉතාමත් සහනදායි මිලක ලබා ගැනීම තිබෙනවා. ඒ වගේම වතුර සහ බීම මේ අපන ශාලාවේ ඉතාමත් සහනදායි මිලක ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතාමත් දර්ශනීය පන්දු පහරක් කෙල්ල කරමින් ලකුණු 4 අත් කර ගන්නවා මේ දකුණු පිටිකරුවා විශ්වාසනීය පිටිකරන නිමා ක්‍රීඩා කරමින් තිබෙන්නේ. ඉතා අපූර්වට පන්දුව දකිනවා. ඒ පන්දුව එක නතර කරගන්නේ නැහැ. තවත් ලකුණක් අත් කර ගන්නවා. ඒ සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 25යි. ඉනිමේ අවසන් පන්දු ආරේ දැන් ක්‍රියාත්මක කරගනිමින් තිබෙන්නේ. තවත් එක් පන්දුවක් පමණයි ඉතිරිව තිබෙන්නේ තරඟ කරන්නට. ඉතින් මේ පන්දුව අවසන් වුවාම 99 සහ 88 කෙඩකේ තරඟ කළ යුතුයි. මේ අතර වාරයේදී මේ අවසන් පන්දුවට බල සම්පන්න පන්දු පහර එල්ල කළා. අමින්ද ඉතාම දර්ශනීය පන්දු පහරක් එල්ල කරමින් නිවන වාක නම් ලකුණු සංඛ්‍යාව ලකුණු 31 දී ලකුණු 31යි ලකුණු 32ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යුතුයි 98 කෙඩකින් මැත්තෙන් දැන් 99 සහ 88 කෙඩකින් ඔබගේ තරගයේ දෙවන ඉනිම ආරම්භ කරගත යුතුයි 99 සහ 88 කෙඩකින් ඔබගේ තරගයේ දෙවන ඉනිම ආරම්භ කරගත යුතුයි උන් හඹා යා යුතු ඉලක්කයේ ලකුණු ලකුණු 16ක සම ලකුණු 15ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාම සඳහා 99 කෙඩකින් ක්‍රීඩා පිටියට සම්බන්ධ වෙ යුතුයි 99 ආරම්භක ප්‍රතිකරුවන් නුගලේ ක්‍රීඩා පිටියට සම්බන්ධ වෙ යුතුයි ලකුණු 15ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගෙන යන්නට
උමේන්ද්‍ර සමගින් සමන්ත පිතිකරුවෙනිම ආරම්භ කර තිබෙන්නේ ලකුණු 15ක ජයග්‍රහය ලක්‍යා කමා යාම සඳහා ඔවුන් පිතිකරුවෙනිම ආරම්භ කර තිබෙනවා. සුදානම් over the wicket ආකාරයෙන් හරහා පහරයි පළමු පන්දුවටම විශ්වාසනීය පුල් පන්දු පහරයි කෙල්ල කරානේ මේ දකුණු තින් පිට හස්රෝණ කෙලකියා තා හොඳින් පන්දුව දක්ිනා පන්දුව තුලම තවත් ලකුණු 9ක් අවශ්‍යයි නිත්‍ය අනුකූල පන්දු 15ක් තුලදී. එවරත් දර්ශනීය පහරයි පෙර කලාපයටම රාමණීය පන්දු පහරක් කෙල්ල කළේ මේ ආරම්භ දෙකුණා පිටිකරුවා උමේන්ද්‍ර තා හොඳින් මේ තත්ත්වය අවබෝධ කරගනිමින් මේ දුර්වල කෙටි පන්දු වලට හරවා පහරවල කරමින් සිටනවා මේ ජ්‍යෙෂ්ඨතම කණ්ඩායම 69 බෝන් 88 කෙඩකින් තරග කරමින් සිටින්නේ. එවර පායට ඇතෑවයින් පන්දු ආක්ෂේප කරන අතිරේක ලකුණක් ලැබෙනවා දැන් එන්න තත්ත්වය පහසුයි. ලකුණු 13යි මුල් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 11 තවත් ලකුණු දෙකක් පමණයි අවශ්‍ය වන්නේ. උවයි පන්දුවක් තවත් අතිරේක ලකුණක් ලැබෙනවා. දැන් ලකුණු තත්ත්වයේ සමයි පළමු තරගයේ පළමු පන්දු ආරය තුල මේ තරගයේ නිමාවන බව අපේට තිබෙනවා. හොඳ පන්දු ආක්ෂේප කරානේ. ඊට වශයෙන් මේ වසර 11කට වැඩි පරතරයක් සහිත කණ්ඩායම් දෙකක් තරග කරමින් සිටින්නේ. මෙසි 88 ක්‍රීඩකයන් කවදාත් අපූර්ව පිරිසක් ඔවුන් මේ සෑම තරගාවලියක්ම නියෝජනය කළා. විශාල පහරකින් සියල්ල නිමා කරනවා. පුල්ටොස් පන්දුවට උමේන්ද්‍ර දර්ශනීය පුල් පන්දු පහරක් කෙල්ල කළේ මගේ දීර්ඝ කාල මිත්‍රයාට එරෙහිව වැඩිමහල් සහෝදරයාට එරෙහිව ඉතින් මේ උණුසුම් සුපැතුම් එකතු කරනවා. වර්ෂ 1999 ක්‍රීඩකයන්ට ඔවුන් ව්‍යාපෘති තරගයේ ජයගත්තා 88 කෙනෙකුට පරාජයට පත් කළා. මේ වගේම 88 කණ්ඩායමට අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන මේ සාර්ථක තරග මාලාව ක්‍රීඩා කිරීම සඳහා මේ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන්නේ 69 බෝන් 88 ක්‍රීඩා සමාජයට. දැන් තරගයේ ක්‍රීඩා කළ යුතුයි 90 සහ 98 කණ්ඩායම ඔබගේ තරගය ආරම්භ කර ගැනීම සඳහා කටයුතු කරන්න. 90 සහ 98 කෙනෙක්ගෙන් ඉතා ඉක්මනින් සම්බන්ධ වෙ යුතුයි. 98 කෙනෙක්ගෙන් ලකුණු 32ක ජයග්‍රහ ඉලක්කයක් හඹා යාම සඳහා සම්බන්ධ වෙ යුතුයි. ඒ වගේම කණ්ඩායම් දෙකේම අතිරේක සමාජිකයන්ට ආරාධනා කර සිටිනවා ප්‍රධාන ලකුණු පුරට සම්බන්ධ වන ලෙස. මේ කණ්ඩායම් දෙකේම අතිරේක සමාජිකයන්ට ආරාධනා කර සිටිනවා ප්‍රධාන ලකුණු පුරට එන්නට ඕන. ඉතා ඉක්මනින් තරගය ආරම්භ කරගමු ඉතා ඉක්මනින්. අප තරග කරමු.
මේ පන්දුලා කියන කණ්ඩායම ඇතුළේක සමාජිකයෙක් ලකුණු පුරවඩ වාර්තා කරවන්න 90 කණ්ඩායම ඇතුළේක සමාජිකයෙක් ලකුණු පුරවඩ සම්බන්ධ වන්න ස්තුතියි. ප්‍රියලාල් සුදානම් වන්නේ මේ ආරම්භක පිතිකරුවා ලෙස පැමිණ ඉතා හොඳින් පිතිකරන යෙදුණු කෙනෙක් දැන් පන්දුව බාරගෙන තිබෙනවා පන්දු යොමු කරන්නට. වමත් පිතිකරුවා කියලා පිටියේ ක්ලෙමන් සමගින් කාංචික පිතිකරුවෙනි ආරම්භ කර තිබෙන්නේ. ක්ලෙමන් වමත් පිතිකරුවා සුදානම් වන්නේ පන්දුව පිළිගන්නට. සුදානම් දකුණුති රවුන්ද විකට් ආකාරයෙන් ප්‍රියලාල් කෙටි පියවර මන්නවා. පළමු පන්දුවටම පියවර කිහිපයක් ඉදිරියට පැමිණ මූණත් කලාපිතු ලකුණු 4ක් අත් කර ගන්න ඔන් ට්‍රයි පන්දු පහරා කෙල්ල කරා නේදී. තමත් අනුශෝචනීය පන්දු පහරා කෙල්ල කරා පිටිකරුවා අස්සන්නට වැටුණු පන්දුවට මේ රාමණීය ඔන් ට්‍රයි පන්දු පහර එල්ල කරමින් ලකුණු 4 අත් කර ගන්නවා. දැන් කදිම ආරම්භයක් සෙන්ට් හාන් කරගන්නේ. වයිට් පන්දුවක් පායින් හැර යන වයිට් පන්දුව ආක්ෂේප කරන තිරේක ලකුණක් ලැබෙනවා. ප්‍රේලාල් තාමත් නිවැරදි ලක්ෂයක් තුල මේ පන්දුව යොමු කර නැහැ. එවරිත හොඳ පන්දු ආක්ෂේප කරන මේ නිවේදනය වර්ෂ 1996 නායකතුමාට සහ 97 කණ්ඩායම් නායකතුමාට 96 සහ 97 කණ්ඩායම් නායකරුන් දෙපළ සම්බන්ධ විය යුතුයි. මින් අනතුරු පැවැත්වෙන තරගයේ සඳහා කාසිය වාසුරගා බලන්න. 96 සහ 97 වර්ෂ 1996 සහ 97 කණ්ඩායම් නායකයන් යුගලේ සම්බන්ධ විය යුතුයි. මේ ප්‍රධාන ලකුණු පුරවට මින් අනතුරු පැවැත්වෙන තරගයේ කාසිය වාසිය උරගා බැලීම සඳහා මුල් ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු දෙකක් එකතු වෙනවා. ඒ සමගින් ලකුණු පූර්ව ලකුණු 8යි මුල් ලකුණු සංඛ්‍යාව මේ පළමු පන්දු වාරය යොමු කරගන්න මේ තිබෙන්නේ ප්‍රියලාල්. තමත් අපූර්වයික් ඊට වශයෙන්ම එවර පිටේට යත අතිරේක ලකුණක් එකතු වන්නේ මුල් ලකුණු සංඛ්‍යාවට. එම අතිරේක ලකුණ සමගින් දැන් ලකුණු 9යි මුල් ලකුණු සංඛ්‍යාව. ආදර්ශනීය පහරයි ලංකාල ස්ලොක්සුවේ පන්දු පහරා කියලා කරනවා. ඒ ලකුණු 4 බවට පරිවර්තනය වන්නේ. ටීම් ඉදිකට් කලාපය තුළ පන්දු ලකින්නාට හැකියාව ලැබුණේ නෑ එකවර පන්දු රැකවල් කරගන්න අවසරයෙන්. ලකුණු 4ක් අත් වුණා මුල් ලකුණු සංඛ්‍යාවට. දැන් ලකුණු තත්වය ලකුණු 13යි පළමු පන්දු වාරයේ නිමාවදී අවශ්‍ය දල වේගය සම්පූර්ණ කරගෙන තිබෙනවා අපතම් පන්දු වාරයේ නිමාව දකිද්දී. මේ නිවේදනය 1997 නායකතුමාට වර්ෂ 1997 නායකතුමා ඉතා ඉක්මනින් සම්බන්ධ වෙන්න. අනුහත නායකතුමාට මේ නිවේදනය 96 නායකතුමා මේ සම්බන්ධ වී තිබෙනවා. ඉතින් 97 කණ්ඩායමේ නායකතුමා ඉතා ඉක්මනින් එන්නට ඕන. මින් අනතුරු පැවැත්වෙන තරගයේ කාසිය වාසිය උරුගා බැලීම සඳහා වයිට් පන්දුව පිටේට සෑහෙන ඈත වයිට් පන්දුව ආක්ෂේප කරානේ. ලකුණු 4ක් අත් කර ගන්නවා. රැකවල් කර ගන්න හැකියාව නිසා හොඳින් මේ ගැප් එකේ වරදක් ඉදෙස අවබෝධ කර ගනිමින් පන්දු පහර එල්ල කළා. මන අවබෝධයක් තිබුණා මේ ක්‍රීඩා පිටියේ පන්දු රකින්නන් සකස් කර තිබෙන ආකාරය පිළිබඳව. එවර සාර්ථක පන්දුවක් ඊටමාත් හොඳ යෝග පන්දු ආක්ෂේප කරන්නේ පන්දු කෙලින්ම කළුවේ දැවටමින් දැවි යනවා. ආවක පිටකරු සන්න ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ. මේ දැනුවත් කිරීම වර්ෂ 1997 කණ්ඩායමේ නායකතුමාට ඔබ
අපිට ඉක්මනින් මේ සම්බන්ධ වී යුතුයි. ඉන් අනතුරු පැවැත්වෙන තරගයේ කාස්‍ය වාසිය උරගා බැලීම සඳහා හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් පිටින් ආක්‍රමණය කරමින් යමු කරන්නේ ලලිත් සාර්ථක පන්දුවම පෙන්නුම් කරනවා. හොඳ පන්දුවකදී සාර්ථකයි ප්‍රසන්නව පාලනය කළා පිටින් ආක්‍රමණය කරමින් මේ පන්දු කීපය යමු කරන ඒ වගේ මතක් කළ යුතුයි මේ නොංගොඩ නාලන්ද ආදිශිෂ්‍ය සංගමය ඔන්නේ දස්සවන දිගහැරුම ලෙස මේ අතිශය සාර්ථක අන්තර් අනුසංගම් ක්‍රිකට් තරග මාලාව මේ දවන්ත ක්‍රීඩා පිටියක් තුළ ක්‍රීඩා කර ගනිද්දී උන්ට අනුග්‍රහක දායකත්වය ලබා දෙන අනුග්‍රහක බෞද්ධන් පිළිබඳව අප නැවත නැවතලා ඉතාමත් ඌමනාවෙන් යුතුව ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නේ ඔවුන්ගේ අනුග්‍රහක දායකත්වය නිසා තමයි මෙවැනි දෙවන්ත තරග මාලාවක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබුණේ. ඉතින් දිනේසේ ආයතනය, කාංචනා හොටෙල් ආයතනය, CM ස්පෝර්ට්ස් ආයතනය, ඒ වගේම විහංග ස්පෝර්ට්ස් කෝණ ආයතනය, සරත් කුමාර ෆැමිලි සුපර් ආයතනය, ඒ වගේම PNSA සමාගම, ඒ වගේම වර්ෂ 2002, 2005, 2011 සහ 2014 අනුසංගම් මේ තරග මාලාව වෙනුවෙන් අපූර්ව අනුග්‍රහක දායකත්වයක් ලබා දෙනවා. ඔව් 1997 කණ්ඩායම නියෝජනය කරමින් අපේ සුජීවයි ඉන්නවා. අපි සුජීවයිගෙන් අහමු මොකද්ද දැන් අපි ඉස්සරහට තරග කරන්න කොහොමද බලාපොරොත්තු වෙන්නේ සුජීවයි? ඔව් මම හිතනවා අපේ 97 කණ්ඩායම 94 අපි කණ්ඩායම හොඳ කණ්ඩායමක් තමයි නියෝජනය කරමින් ඉන්නේ. ඒ නිසා හොඳ මම හිතනවා කාසි වාසි අපි ජයග්‍රහණය කළා. හොඳ තරගයක් ලබා දෙන්න තමයි මම හිතන්නේ අපේ නිරාශ ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ නිසා අපි බලමු මේ ලක්මල් මල්ලි 94 අපි හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා අපේ ප්‍රතිවාදී කණ්ඩායමත් එක්ක. තරගයේ ජයග්‍රහණය කරනවා 98 ක්‍රීඩා සමාජයේ. ඉතින් උන්ට උණුසුම් සුබපැතුම් එකතු කරනවා. ඒ වගේම 90 ක්‍රීඩ කියලා අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා මේ දෙවන්ත තරග මාලාව නියෝජනය කිරීමට සම්බන්ධ වී පිළිබඳ. දැන් නැවතත් අප විවෘත තරග කාණ්ඩයේ දෙසටයි යොමු වන්නේ. වර්ෂ 2015 සහ 2016 අතර තරගයේ පළමුවෙනිම ආරම්භ කරගත